ලංකාවේ මිනිස්සුන්ට ඕනේ මගේ හැමදාම අදහස. මිනිස්සුන්ට ඕනේ ප්ලැට්ෆෝම් එක. හරි ප්ලැට්ෆෝම් එකක් හදනවා නම් ප්ලැට්ෆෝම් එකේ දුවනවා. අරගලේ හරි ප්ලැට්ෆෝම් එකක් කරාට පස්සේ මිනිස්සු ඒ ප්ලැට්ෆෝම් එක දිගේ දිව්වා. දුවලා ඉවරලා ඒක කරා මං කියන්නේ. මේ රජ්‍ය විසින් හරි මේ ඔය දැන් කතා වෙලා එයා ගැහුවේ. කතා වෙලා. ඒ කියන්නේ දැන් 9 වෙනිදා උන් කතා වෙලා ගැහුවා. ඔව්. අරගලේ කවුරුවත් කතා වෙලා හිටියේ නැහැ නේ ගහන්න. ඒ මොහොත් ශනික මෙහෙමනේ. අන්න මං කියන්නේ ඒ ප්ලැට්ෆෝම් එක හදනවා. අරගලේ අපි හිතමු ගෝල් ෆේස් මේ අරගල භූමිය කියමු. අන්න ප්ලැට්ෆෝම් එක මිනිස්සුන්ට ඇවිල්ලා එතන ඉඳගෙන වතුර එකක් බීලා කෑම එකක් හරි කාලා අරගලේට සහභාගී වෙන්න ඔලුවක් වෙන්න පුළුවන් ප්ලැට්ෆෝම් එක හැදුවා අපි මොන විදිහකින් හරි අවිඥානිකව හරි සවිඥානිකව හරි අවිඥානිකව හරි ඒක හැදෙනවා. අන්න ඒක තමයි ඕන තැනකදී කරන්නේ අපිටත් ගිහිල්ලා උදව් වෙන්න පුළුවන්. මේ ප්ලැට්ෆෝම් එක හදනවා නම් අපි ඒකේ අපේ භූමිකාව කරගෙන යන්න පුළුවන්. මම කියන්නේ මේ රට හදන එක හරි. මේ දේශපාලනිකව මේ කරන ලොකු දේවල් වල අපිට ඕනෙම මෙන්න මේ ප්ලැට්ෆෝම් එක හදනවා නම් ලංකාවේ මිනිස්සු තාමත් සූදානම් ඕන වෙලාවක මේ දැන් ගිහිල්ලා දැන් ඔය මේ පහුගිය දවස්වල ගම් අතරේ මිනිස්සු තමන්ගේ තියෙන සල්ලි ටික දීලා මම දන්න මගේ ඕස්ට්‍රේලියාවේ ඉන්න යාළුවෙක් ඉන්නවා මුළු පඩියම එව්වා. ආයිබුවා මේ MKCP සසින් තමයි දැන් අද මගේ කතාවේ ඒ කියන්නේ මේ වැඩේට අද සෙට් වෙන්නේ හේතුව තමයි මේ මම කාලයක් තිස්සේ බලන් හිටියා. ඒ කියන්නේ සසින් මට හම්බෙන්නේ නිකන් 2019 20 විතර පස්සේ තමයි 20 22 23 වගේ. ඊට කලින් අපි මෙහෙම මම දන්නවා සහ අපි දැකලා තියෙනවා. ඊට පස්සේ සන්තෝෂ විලත් අපි බලාගෙන හිටියා. සහ ඒතර අරගලේදී ආයි මම දැක්ක සෑහෙන්න ඉන්නවා මේ ඊට අමතරව මේ මොහොතේ මම අල්ලගන්න හේතුව තමයි මේ දැන් ආපතාව වෙන අවස්ථාවෙම ඒ කියන්නේ රාජ්‍යය මැදිහත් වෙන්න කලින් පොදු ජනයානේ ආපදාවේ කළමනාකරණය කරගන්න හැම වෙලාවකම මැදිහත් වෙන්නේ. ඒකේ මේ මූලික පියවරක හිටියා. එතකොට යන්න බැරි තැන් වලට ගිය එහෙම. එතකොට ඒ හේතු නිසා තමයි මම සසින් අතර මම ගම්පොළ යනවද කියලා හිතාගෙන ඉද්දි කොළඹ එනවා කියලා මට ඊයේ කිව්වහම මං කොහෙන පොඩි වෙලාවක් අපි කතා කරගමු කියලා. ඊට සසින් කවියෙක් විදිහටත් කවි ලියන සෑහෙන දිග කවි ලියන ටිකක්. එහෙම කෙනෙක් සහ ලොකු සෝෂල් මීඩියා ප්‍රොෆයිල් එකක් තියෙන සාමාන්‍යයෙන් ඒ හැමතැනකම වාට එක කියන්නේ කවයක් ඒ මොහොතේ හම්බෙනවා. එහෙම. එතකොට මේ එයා ඒක තමයි ප්‍රොෆයිල් එක. දැන් මම කතා කරන්න හැදුවේ දැන් ඇත්තටම පරිදියේ ඉඳලා මේ ආපදාවට මුහුණ එයා මේ ශෂීනුත් මුහුණ දෙමින් අනේකා වෙනුවෙන් ගිය කෙනෙක්. එතකොට රාජ්‍යයේ පාදේශීය ලේකම් කරහලා මේ දේවල් වලට මැදිහත් වෙන්න කලින් මොහොතේ ඉඳලා වැඩ කරපුවා. ඊට පස්සේ ඒවා මැදිහත් වෙන වෙලාවේදී ඔව් නැවත එනවා පස්සට. ඒ කියන්නේ ගෙදරට එනවා. ඒක තමයි කතාව. එතකොට හැබැයි මේ මම නිකන් අර නමත් එක්ක පොඩි MKCP සසින්නේ. එහෙම හදන්නේ ඇයි කියන්නේ දැන් ඕක Facebook එකේ වෙන විදිහට නම් තියෙනකොට දැන් ටිකක් ඕවගේ නමක් තියාගෙන ඉනවා. කේ සංජීවත් නිකන්. ඔව්. ඒ වගේ නමක් තියාගෙන ඉනවා. ඔයගේ කීප දෙනෙක් ඉන්නකොට ඒ නමෙන් පොඩක් ගත්තොත් මගේ MKCP කියන්නේ ඔය ඉස්කෝලේ යාළුවෝ ඔක්කොම අල්ල කියපු නම. ඒ කියන්නේ මගේ ඉනිෂියල්. ඊට පස්සේ සසින් කියන්නේ මට මෙහෙ දාවට පස්සේ වැඩිච්ච කාඩ් එකක්. ඒක ටිකක් කතාවක්. ඒ දෙකත් එක්ක දැන් ඉස්කෝලේ යාළුවෝ දැන් මගේ අනිත් නම ඉතුරු කැලලි දැම්මට කවුරුත් දන්නේ නැහැ. ඊට පස්සේ සචින් කියලා තමයි කොළඹ දිහා දොරගත්තේ. ඊතර සිදුවීමක් වෙලා. ඊට පස්සේ තමයි සචින් ඔය දෙක එකතු කරලා තමයි ඔය නම හදාගත්තේ. හදාගත්තාම නෙමෙයි. ඒම නමම තමයි ඉතින් ගියා මොකද අපි සෝෂල් මීඩියා ඒ කියන්නේ Facebook account එකක් හදනකොට මේ ඔය දෙක තමයි දාගත්තේ. අර දෙගොල්ලන්ට මඳුර ගන්න ලේසි වෙන්නේ. ඒ කියන්නේ අනිකා වෙනින් නම දීලා තියෙන්නේ. ඔව්. නම ඕනේ අඳුර ගන්නනේ මම විශ්වාස කරනවා. ඕන කෙනෙක්ව අඳුර ගන්න තමයි නමක් ඕනේ. ඊට පස්සේ මම අඳුර ගන්න නම විදියට මම අඳුරගෙන හිටපු නම තමයි මම පාවිච්චි කරේ ඉතින්. මට අහන්න තියෙන්නේ දැන් ඇයි ඔය දැන් 2010 විතර පස්සේ වෙන ආපදා එතකොට මීරිය බැද්ද ඊට පස්සේ ගත්තාම මම හිතන්නේ ඊට පස්සේ ආයි එකක් උනේ ගම් වතුරත් එක්ක සාමාන්‍ය සමහරක් තැන්වල ඊට පස්සේ විශාලම එක එන්නේ මේ මෑත භාගය කියන්නේ ගිය මාසේ වෙච්ච අර්බුදයේදී. ඇයි අතරම මේවට එහෙම යන්නේ? මට ඇත්තටම පළවෙනි එක මගේ මේ ඔය 2010න් පස්සේ වනේ මේ 2004 සුනාමිය වෙලාවේ. එතකොට මට වයස මම හිටියේ 10 වසරේ. ඒතර අපි ක්ලාස් ගිහිල්ලා ඉන්න අතරේ මගේ යාළුවෝ කීප දෙනෙක් එක්ක අපි ඔකට මෙදිහත් වුණා. එතනින් පස්සේ සෑහෙන වෙල කොටසක් ඒ කාලේ කරා සෑහෙන අත්දැකීම් ගොඩක් දවස් එක දිගට දවස් 17කින් පස්සේ තමයි එහෙම හිතෙන්නේ ඇයි?
මං හිතුණා දැන් යම් ඒ ආපදා වෙලාවේදී මට කරන්න කොටසක් තියෙනවා කියලා. දැන් 2004 හිතමු මට ලොකුම අත්දැකීම් නැහැ, අවබෝධය නැහැ. හැබැයි මට කරන්න පුළුවන් දෙයක් ඇති කියලා මම විශ්වාස කරා. මට හිතුණා ඉතින් දැනුණා. ඒ දැනෙන එකත් එක්ක වැඩ කරන්නකොටම තමයි මට තේරෙන්නේ මේ කොටස තියෙනවා, මෙන්න මේ කොටස තියෙනවා, ගෙවල් කැඩලා තියෙනවා, එතන මිනිස්සු ඉර වෙලා ඉන්නවා. අර ඒ වගේ ඒ පාරදී තමයි 2004 මම ගියේ. ඒතකොට දන්නේ නැතුව ඊට පස්සේ කුමාරි එතකොට දැන් මේ වගේ සෝෂල් මීඩියා තිබ්බේ නැහැ. එතකොට ගමට එනවා. ආයෙ ගමට ඇවිල්ලා ගමේ යාළුවෝ කීප දෙනෙක් එක්කගෙන ආයෙ යනවා. ආයෙ ගිහිල්ලා ඔය ගෙවල් වල තිබ්බයි මොකද ඒ දවස්වල අපිට සෑහෙන ඔය මේ මුත ශරීර ප්‍රශ්න තිබ්බා. ඒ වරගෙන එන ඇවිල්ලා මාතර හොස්පිටල් එකට දානවා. මම එතකොට මාතර වැලිගම ගාල්ල ඔයාවට තමයි. ඒ තනින්ද ගියේ? ඉස්සෙල්ලම ගියේ යාළුවෝ දෙන්නෙකුත් එක්ක. ඒ ගිහිල්ලා යාළුවෝ දෙන්නගෙන් අපිත් ඇත්තටම ඒක කොටු වුණා. සුනාමින ලාවේ අපි හිටියේ මාතර බෝධිකාව. මාතර බෝධිකාව ඉඳලා තමයි අපි ආයෙ පස්සට ආවේ. ඊට පස්සේ මේ තමයි ඔය යාළුවොත් එක්ක උතර මාතර බස් ස්ටෑන්ඩ් එක අවස වතුර බහැලා ගියාට පස්සේ යාළුවොත් එක්ක ආයෙ පස්සට ඇවිල්ලා ආයෙ ගිහිල්ලා එතකොට ඒ කාලේ ජනතා විමුක්ති සහන සේවා බලකාය තිබුණා. හතුතරුව. ඒකේ එක සෑහෙන වැඩ ටිකක් කරා. එතකොට මම 10 වසරේ ඇත්තටම මගේ තව යාළුවෙක්. ඒ කියන්නේ දේශපාලන පොලිටිකල් වැඩේට ගියා නෙවෙයි. නෑ දන්නේ නෑ. එතනින් පස්සේ තමයි මේ ඔය ඇත්තටම එතකොට මේ ඉස්කෝලේ සහ ඒ ටික කොහෙද මම ගියේ මාතර තෙලිජ්ජුල මධ්‍යම විද්‍යාලය. දැන් නුවර සම්බන්ධ මොකද? දැනටම පදිච්චිලා ඉන්නේ නුවර. ඒ නෑ මොකද කොහොමද එන්නේ? ඊට පස්සේ එතනින් ඊට පස්සේ මම කොළඹ ආවා විවිධ රැකියා කීපයක් කරා. එතනින් පස්සේ දැනට මේ වෙනකොට මම ඉන්නේ පදිංචිලා ඉන්නේ නුවර. ගෙවල් තියෙන තේම. ඊට පස්සේ මම රැකියාවක් නෙමෙයි මම අතන වගාවක් කරන්නේ. ඒක තියෙන්නේ නුවර. ඊට පස්සේ දැන් 2004 අත්දැකීම් අරගෙන ඉද්දි ඊට පස්සේ මම හිතන්නේ ලොකු ව්‍යසනයක් එන්නේ රත්නපුරයට ගම් වතුර එනවා මම හිතන්නේ නෑ. ඊට පස්සේ ආව 2016 ලොකු ගම් වතුරක් ආවා කඩුවෙල ඔය ටික යට වෙන. ඒ වතුරේ තමයි ඇත්තටම ටිකක් ඔය සෝෂල් මීඩියා එතකොට තිබුණා. එතකොට තමයි ඇත්තටම ඔය සෝෂල් මීඩියා වලින් අපි ගිහිල්ලා අපි ඔයගේ පෝස්ට් එකක් දාලා දේවල් ටිකක් එකතු කරගෙන මිනිස්සු හොයාගෙන ගිහිල්ලා එතකොට මොකද මේ මම ඒකෙත් මම කියනවා මගේ අද්දකේ මම හැදුනේ නිල්ලා ගඟත් එක්ක. කොහෙද? නිල්ලා ගඟත් එක්ක හැදුනේ. එතකොට නිල්ලා ගඟ ඒ ගම් වතුර එන කාලේ අවුරුදු 3-4 පාරක් යට එන ගඟ. එතකොට ඒ කාලේ ගම් වතුරේ පීනලා අතර ගම් වතුරක පීනන්නේ කොහොමද කියන පොඩි අත්දැකීම තියෙනවා. ඒ කොහොමද? ඒක වෙන ඒ ගම් වතුරේ පීනන විදිය වෙනස්. ඒ කියන්නේ තියරියක් විදිහට කියන තරම් මට දැනුමක් නැහැ. හැබැයි සාමාන්‍යයෙන් සැඩපහරක වගේ පීනන විදිය වෙනස්. සැඩපහර අපි හිතුව සැඩපහරකදී ගහගෙන යනවානේ. ඒතර අපි කෙලින් පීනුවොත් අපි කවදාවත් සැඩපහර යන්න බෑ. සැඩපහරත් එක කරකවිලා යනවා. ඒ වගේ නිකන් සරලව කිව්වොත්. එතකොට ඒක අර අත්දැකීමෙන් තියෙනවා මේකේ එහෙම පීනන්න යන්න පුළුවන් කියලා. පුළුවන් අත්දැකීම. එතකොට 2016 සිද්ධිය ගත්තා. 16 දී මමයි මගේ යාළුවෝ දෙන්නෙකුයි අපි ගියා මේ ඒත් තව අපේ යාළුවෙක් ගාව කඩුවෙල බොමිරිය. අපි යනකොට අපේ සාමාන්‍ය මේ ඉනකාවට විතර වතුර තිබ්බේ. අපි එනකොට අපේ කට වට්ටවට වතුර. මේ මට හොඳට මතකයි දා. ඒ ගිහිල්ලා එන ගමන් ඒ ගමන් මම කඩුවෙලා ඒ කිට්ටුව නැවතුණා. ගෙවල් වලට ගියා බැලුවා මිනිස්සු හරි මේ ඉන්න කට්ටිය මේගොල්ලෝ කොහොමද ඒතකොට මැදිහත් වෙන්නේ බැලුවා කියන්නේ දැන් ඔයා ගියාම මෙතන ප්‍රශ්නයක් තියෙනවා. අන්න හරි. ඒකට මැදිහත් වෙන්නේ. ඉතින් මැදිහත් වෙන්නේ මං ගිහලා අහන මොකද්ද වෙන්න ඕනේ කියලා. මං අහන මොකද වෙන්න ඕනේ යන්න දැන් එතන කවුරු හරි ඉන්නවා මේ පැත්තට එන්න බැරි කමක් තියෙනවා මට සපෝට් එකක් දෙන්න පුළුවන් කමක් තියෙනවා නම් එහෙම සපෝට් එක දෙන්න උදාහරණයක් ගත්තොත් පාර එහා පැත්ත මෙහා පැත්තට මාරු වෙන්න මේ කාට හරි උදව් කරන්න පුළුවන් හැකියාව තියෙනවානේ අන්න ඒ වගේ දේවල්. එතකොට මේ අල්ලගෙන ඉන්නේ කොහොමද ඒක ටිකක්? ඒක අල්ලගෙන ඉන්නේ දැන් උතන්ට මගේ මට වෙච්ච දේ නම් ඒ කියන්නේ එතනට ගියාට පස්සේ එක ප්‍රශ්නයක් කියනකොට තව ප්‍රශ්නයක්. ඒකින්න තව ප්‍රශ්නයක්. ඊළඟට ආපදාවකදී මුලින්ම අපි කරන් රෙස්කියු කරන එකනේ. ඒ කියන්නේ ගලවා ගැනීම මෙහෙයුම් ටික තමයි මුලින් කරන්නේ. එතකොට ගලවා ගැනීම මෙහෙයුම් වලට මට අර මහා ඒ කියන්නේ අර නිකන් ඩිග්‍රියක් නැහැ. හැබැයි මට කරන්න පුළුවන් දේවල් ටිකක් දන්නවා යම් යම් ඉගෙනගත්තු දේවල් ටිකක් තියෙනවා. ඒ කියන්නේ පාසල් කාලේ ඇතුලේ සහ මගේ පළවෙනි රැකියාවත් එක මම ඉගෙනගත්තු සෑහෙන ඒ කියන්නේ රෙස්කියු එකක් කරන්න කියන්නේ උදාහරණයක් ගත්තොත් ඒ කියන්නේ ජලයේදී කරන රෙස්කියු වෙනයි, ගින්නකදී කරන රෙස්කියු වෙනයි, ඊට පස්සේ අනතුරකදී රෙස්කියු වෙනයි. ඔය වගේ ඉගෙනගත්තු කීපයක් මගේ තියෙනවා. අන්න ඒ වගේ මට ගන්න ප්‍රයෝජන කියන්නේ රජේ වීදම් කළා මට උගන්වන්න තියෙනවා. ඒකෙන් ගන්න ප්‍රයෝජන තමයි මම මේ තාමත් දැන් ගන්න. ඊළඟට 16ට පස්සේ ආයි කොහෙටද? 2016ට පස්සේ තමයි අරගලේ. ඇයි අරගලේට එන්නේ? අරගලේ මොකද්ද තියෙන ආපදාව? අරගලේ ආපදාවක් නෙමෙයි ඇත්තම. ආපදාවනේ අරගලේ උනේ. අරගලේ වෙනකොට ආපදාව වෙලා තිබුණානේ.
අපිට තිබ්බ ප්‍රශ්න ඒ ප්‍රශ්න වලදී කතා කරද්දී මිනිස්සු එද්දී සෝෂල් මීඩියා එද්දී සෝෂල් මීඩියා වලින් අපි දේවල් කරද්දී අපි මිනිස්සු පාරට බහැලා කෑ ගහද්දී මං විශ්වාස කරා මං එතන හිටියා. ඒ කියන්නේ මේ ඒවකට තිබුණු රජය ඇතුළ ඒක තිබ්බ අක්‍රමික දනාදසා මිනිස්සුන්ට වෙච්ච දේවල් එක්ක මං විශ්වාස කරා මට දෙයක් කරන්න පුළුවන් මේක කියලා. මට වොයිස් එකක් තියෙනවා කියලා හිතුවා මට කරන්න පුළුවන් දේවල් මම මහා ලොකු දේවල් නෙමෙයි මට කරන්න පුළුවන් දේ මොකද්ද මම ඒක කරා. ගොඩක් දේවල් මට ඔය ඕගනයිසින් වගේ දේවල් මට සාමාන්‍යයෙන් කරන්න පුළුවන් ඒක නිකන් එතකොට එහෙම. එතකොට ඒ වගේ දේවල් තමයි. එතකොට ඒකත් එක තමයි අරගලයට ගිහින්. අරගලයේ ඇතුලේ අරගලයේ කොහෙටද යන්න ඕනේ කියන එක ඇතුලේ මට අදහසක් තියෙනවනේ. ඒ අදහසක් තියාගෙන ටික දවසක් යනකොට ඇති වුණා. අදහස මොකද්ද? ඒ කියන්නේ මේ අරගලේ යන්න ඕනේ මේ දැන් අපි මුලින්ම උනේ තැන් වල කතා කරනවා. ඒකේ ප්‍රොටෙස්ට් කරනවා පාරවල් බ්ලොක් කරගෙන මිනිස්සු තම ප්‍රෙෂර් එකනේ එළියට ආවේ. එතකොට එහෙම කරගෙන ඉස්සරහට යනකොට අපි මේක එළියට බහැලා සමූහයක් විදිහට අපි අපේ ඒ කියන්නේ මිනිසුන්ට තියෙන අයිතියක් තියෙනවා. ඒක මිනිසුන්ගේ අයිතිය මිනිස්සු විසින් දිනා ගන්න ඕනේ කියන එක. ඒකෙදි අන්නේ එතනට සහභාගී වීමේ ඔළුවක් වීමේ මේ අදහස මට තිබුණා. අන්න ඒකට තමයි මම ආවේ. ඒක ඇවිල්ලා ඉතින් එතන ඒක ඇතුලේ දේවල් ටිකක් කරා ඉතින්. ඊට පස්සේ අරගලේ ඉවර වෙනකොට තිබිච්ච අදහස මොකද්ද? අරගලේ ඉවර වෙනකොට තිබ්බ අදහස මගේ අදහස තමයි මට අරගලේ මට තියෙන ලොකුම ජයග්‍රහණය තමයි ලංකාවේ මිනිස්සු අර වටුකුරුල්ල වගේ එකතු වුණා. එකතු වෙලා දැල උස්සගෙන ගියා. එතනින් එහා පැත්තට ගියේ දේශපාලන තීන්දුව ගන්න පිරිසක් ඉන්නෝනේ. ඒකෙදි නිකන් යූස් වුණා කියලා කියන්න බෑනේ. මම කියන්නේ යූස් වුණා කියලා. හැබැයි ඉතින් සමහරකට යූස් කරා වෙන්න පුළුවන්. දැනුවත් උන්නේ දැනුවත්ව මම යූස් උන්නේ. හැබැයි ඇත්තටම ඒ කියන්නේ අපි ඇතුළු කියන්නේ දැන් ඔය ඒ කියන්නේ දේශපාලන අදහසකින් ඒ දේශපාලන කඳවුරක හිටියේ නෑනේ මම ඒ වෙනකොට. කඳවුරකට මේ වෙනකොට ඉන්නවා කියලාද කියන්නේ? නෑ. මම කියන්නේ අරගල ගැන මම කතා කරේ. ඒ ඉන්න කාලේ එහෙම කඳවුරකට මොකටවත් හේතු වෙලා හිටියේ නැහැ. එතකොට මගේ අදහස තිබ්බේ يعني මැද තැනක. මගේ අදහස තිබුණේ පොදු අපේක්ෂාවනේ තිබ්බේ. ඒක ඉෂ්ට කරගන්න තමයි ඔය නිකන් මේකෙන් ඉවර කරලා අපි යන් වැඩේට. නමුත් ඒ කියන්නේ පොදු එකක් තියෙනවා කියලා සෙන්ට්‍රලයිස් වෙන්න දුන්නේ නැති එක අවුලක් නෙවෙයිද එතන? එතන ඒ කියන්නේ දැන් කාට හරි සෙන්ට්‍රලයිස් වෙලා නායකයෙක් හැදිලා දැන් නායකයෝ කවුරුවත් නැහැ ඔක්කොම නායකයෝ වගේ කෑල්ලක් ගෙනාවු එක අවුලක් නෙවෙයිද? ඒ කියන්නේ එහෙමනම් එතන මොකක් හරි හට ගන්න තිබ්බනේ දෙයක්. ඔව් මම පිළිගන්නවා. මම එතන ඒක දැන් එතන සෙන්ට්‍රලයිස් නොවිච් එක අතකින් වාසියක් මම දැක විදියට. එතකොට නැත්තම් අපි අරගලේ ඔක්කොම වැඩ කරේ මේ වෙනුවෙන් වගේ වෙනවනේ. නමුත් අරගලේ යන විදියට ගියානේ. මිනිස්සු ඔක්කොම එකතු වුණා. එක පැත්තකට යන්න හදනකොට අනිත් මිනිස්සු අනිත් පැත්තට දාලා ගන්නවා. මම දෙක තැනකට දැන් හොඳ උදාහරණයක් අපි රැලි වෙනකන් සමහරක් පොඩි කාරණා ගැන සාකච්ඡා කරලා තියෙනවා. කියන්නේ එක පැත්තකට යන්න හදන වෙලාවට අපි රැලි වෙනකන් සාකච්ඡා කරලා ඒක අනිත් පැත්තට ගන්න අවස්ථා තිබ්බා. තව තිබ්බා දැන් අනිත් පැත්තට ගන්න එක ඊළඟ දවසේ එනකොට ආයෙ අනිත් පැත්තට ගිහපු ඒ ඔයගේ දැන් මොකද උතන එක විවිධ මත තියෙන අය හිටියනේ විවිධ දේශපාලන කඳවුරු වල ඉන්න අය හිටියා. විවිධ අදහස් තියෙන අය හිටියා. මේ අදහස් වලින් මැදින් එක තැනකට අපිට යන්න පුළුවන් වුණා අවස්ථා කිහිපයකදීම. ඒක හයිජැක් දැන් ඒක හයිජැක් කරගත්තේ රනිල් වික්‍රමසිංහනේ. ඔව්. ඒක ගැන අදහසක් නැද්ද? ඒකේ අදහස තමයි දැන් රනිල් වික්‍රමසිංහ එන්නේ නැහැ දැන් හොඳ උදාහරණයක් ගමුකෝ. අරගලේ වෙලාවේ අපි අහනවා මේ අරගලේ ඇතුළෙන්ම ප්‍රශ්නයක් නැගෙනවා සජිත් ප්‍රේමදාස ජනාධිපති වෙන්න කියලා. සජිත් ප්‍රේමදාස බෑ කියනවා. හරිද? ඒතර අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා දැන් ඉන්න ජනාධිපතිවරයා එයා කියන්නේ අපිට මේකට එන්ට වෙන්න තැනක් නැහැ කියලා. ඔයාලට මතක නැහැ. ඒ කියන්නේ එන්ට වෙන්න තැනක් කියන්නේ දැන් අරගලයට එන්න මොකක් හරි විදියක්. එතකොට ඒ අදහසක් ගත්තේ නැහැ කියන එක මගේ ඔළුවේ තියෙනවා. ඒ කියන්නේ අදහසක් නෙමෙයි. ඒගොල්ලෝ කවුරුවත් එහෙම නායකත්වය ගන්න පුළුවන් තැනක් හරි අරගලයේ ඇතුලෙන් එන්න හරි එහෙම අවස්ථාව අරගලයේ ඇතුලෙන් නායකයෙක් බිහි වෙන්න හැකියාවක් තිබෙන්නේ නැහැ. එතකොට ඒක එන්න ඕනේ දේශපාලනිකවනේ. අරගලයේ දේශපාලනිකව යන අපි යන ක්‍රමවේදයට එන ජනාධිපතිවරයෙක් එන මොකක් හරි ඒ කියන්නේ ක්‍රමයක් ඇතුලේ අර අපි හිතමු ඒක රනිල් වික්‍රමසිංහ හයිජැක් කරා කියනටත් වඩා රනිල් වික්‍රමසිංහ එක කරගැහුවා කියන එක තමයි මගේ අදහස. හැබැයි රනිල් වික්‍රමසිංහ හොදක් කරා කියන අදහස මගේ නෑ. ඉතින් පස්සේවා. අර ආර්ථිකයේ හදන දේවල් හරි ඒ කියන්නේ මගේ දැනුම මම මේ කතා කරන්නේ මම දකින දේ යනවා. මම දකින දේ තව කෙනෙක් දකින විදිහට වෙනස් වෙන්න පුළුවන්. ආර්ථිකය හැදුවා කියන දේවල් ගැන ඉතින් මට ලොකු විශ්වාසයක් නැහැ. ඔයාලට ඒ කියන්නේ එහෙම නිකන් දේශපාලන පාටියක් නෑ. නෑ. එතකොට ඡන්ද දෙන්නෙත් නැද්ද? ඡන්ද දෙනවා. මේ කියන්නේ මම නිකන් අහන්න නිකන්. එතකොට ජනාධිපතිවරණේ සහ මහමැතිවරණේ දුන්නේ පළත් පාන දේශපාලනික කැමැත්ත තියෙනවා. වැඩිම දේශපාලන කැමැත්ත තියෙන්නේ දැන් තියෙන NPP එක.
හැබැයි NPP එක ඇතුලේ හරි ජනතා විමුක්ති පෙරමුණ ඇතුලේ හරි මට පෑහෙන්න බැරි රස ටිකක් තියෙනවා. ඒ පෑහෙන්න බැරි රස ටිකත් එක පෑහෙන්න බැරි නිසා ඒ කඳවුරට හේතු වෙන්නේ නැතුව ඉන්නවා. හැබැයි යම් අවස්ථාවක මම ජනතා පෙරමුණ ඒක හිටියා. යම් අවස්ථාවක් කියන්නේ දැන් සුනාමියෙන් පස්සේ මම පාසල් කාලේ ඒකට මම හිටියා SYU ගේ. ඒකත් එක්ක ඉඳියා. එතකොට මොකද සිසු සංගමේ දේවල් ටිකක් කරා. ඉතින් පාසලෙන් අයින් වෙන කාලයක් ඉඳන් සිසු සංගමේ සමහර ක්‍රියාකාරම් වලට මම සම්බන්ධ වුණා. ඒ කියන්නේ ක්‍රියාකාරීව සම්බන්ධ වුණා. කමියුනිටි කිචන් කියන වැඩේ ඇතුළෙත් ඔයා හිටියා නේද? ඒ කියන්නේ කිචන් එක තිබුණානේ අරගලේ. ඒකේ සාන මේන් ඔව්. අරගලේ කමියුනිටි කිචන් එක දැන් අරගලේ ඇතුලේ විවිධ කොටස් හිටියානේ. එක එක අය හිටියා. එක එක කොටස්. අරගලේ තව එක ප්‍රශ්නයක් මම කියන්න අරගලේ ඇතුලේ ගොඩාක් අය තමන්ගේ කොටස අඳුරගත්තේ නැහැ. තමන් කරන්න කොටස දැන් අපි හිතමු ඒ කියන්නේ හැමෝටම ඕන වෙන්නේ මේ අරගලේ මේ නිකන් අපිට කියන්න පුළුවන් කෙනෙක්ට දැක්කේ මේ අරගලේ වීරයා වෙන්න තමයි හැමෝටම ඕන කියලා. අරගලේ වීරයා නෙමෙයි. අපි අරගලේ කාට හරි කොටසක් තියෙන කරන්න ඕන. මම තේරුම් ගන්නවා මගේ කොටස මොකක්ද කියලා. එතකොට කමියුනිටි කිචන් එකට සප්ලයි කරලා දෙන එක මට කරන්න පුළුවන් හැකියාවක් තිබ්බා. මගේ ඔය යාළුවන්ගේ කාගේ හරි කතා කරලා පෝස්ට් එකක් දාගෙන බඩු ටිකක් ගෙන්නගෙන එහෙම හැකියාව තිබ්බා. ඒ හැකියාව තිබ්බලා මම කිචන් එක ආක්‍රමණය කරන්න යන්නේ. අන්න ඒක තමයි මගේ කොටස විදියට මම තේරුම්. ඒකට අර මම ඒ නිසා අහන්නේ අර පාර්ලිමේන්තුවේ එළිය බලයක් ගොඩ ගන්න ඕනේ කියලා. ඔව්. යා පෙට්‍රෝගාමික කිව්වනේ. ඔව්. ඒක ගැන ඔයාලට ඒක ගැන මගේ අදහස ඇවිල්ලා දැන් පාර්ලිමේන්තුවේ එළියක් ඒ කියන්නේ ඒගොල්ලෝ කියපු ඒ සමහර කාරණා වලට මම එකඟ නැහැ. ඒකත් ඇතුළුව තව ගොඩක් කාරණා තිබ්බා. මම එකකින් එක කියන්න දැන් මම ඕනේ. එතකොට මේ දැන් ඒ සමහරක් කාරණා හැබැයි ඒකේ හිටපු ඒ සමහර ඒ කියන්නේ ඒකේ පුද්ගලයෝ විදිහට හිටපු අය ඉන්නවනේ. ඒ අයත් එක මට හොඳට පැහැහිලා වැඩ කරන්න පුළුවන්කම තිබ්බා. උදාහරණයක් ගත්තොත් එකත් එක්ක හොඳට තාමත් හොඳ සම්බන්ධකම් තියෙනවා. ඊට පස්සේ පූජාවඩ. ඒගොල්ලොත් එක කිසි ප්‍රශ්නයක් නැතුව කියන මම නම් වශයෙන් කිව්වොත් ඒ ප්‍රශ්න නැතුව වැඩ කරන්න පුළුවන්. හැබැයි අර පොදුවේ අර සමහරක් තැන්වලදී මට එක වෙන්න බැරි කාරණා තියෙනවා. ඒකින් ඔයා ගෙදර යන්නේ කවද්ද? අරගලේ ඉවරලා? අන්තිම දවසේ. අරගලේ රනිල් ගහන දවසේ. ගහනකොට ගුටි කෑවේ නෑ. ගහනකොට ගුටි කෑවේ නෑ. ගහනකොට ගුටි කෑවේ නැත්නම් මං තෙල් ගහ ගන්න ගිහලා එතකොට තමයි කාලේ. නැත්තම් ගුටි කනවා. නැත්තම් ගුටි කනවා. එතකොට අර මතකද මේ උඩවලවේ හරි මිද්දෙනී හරි කවුරු හරි කොල්ලෙක්ට ගහන්නේ අර ඔලුවට කපුවෙන් අනුරංගට. ඔව්. අනුරංග මාත්‍යා තමයි හිටියේ. ඔව්. එයා දැන් කො? අනුරංග දැන් ඉන්නවා. අවුලන්නේ. අනුරංගන තාමත් අපි හොයලා බලනවා. එයා දැන්. ඒ කියන්නේ අවුල්ද එතකොට එයාට ජීවිතේ සම්බන්ධ? අනුරංග සම්බන්ධව මේ ඒ කියන්නේ අනුරංග ගත කරන ජීවිතයේ අනුරංගට හොඳ ජීවිතයක් අනුරංග මේ වෙනකොට ගත කරනවා. එතකොට අනුරංග ගත කරන්නේ බොහොම නිහඬ ජීවිතයක් දැන්. ඒ කියන්නේ සමහර දේවල් නිසා. සහ මම කියන්නේ අනුරංග 100%ක් සුවෙන් ඉන්නවා කියලා. එතකොට හැබැයි අදටත් අපි මම ගිහිල්ලා මොකද අනුරංග හිටියේ මාත් එක්ක. මාස ගාණක් මාත් එක්ක හිටියේ. ගහන්න මොහොතකටත් කලින් අනුරංගට ගහන්න මොහොතකටත් කලින් මාත් එක්ක ඉඳලා තමයි පාරට ගියේ. එතකොට ඒ අනුරංග ගැන මේ වෙනකන් අපි බලනවා ගිහිල්ලා හම්බුණා ඊට පස්සේ ඔය අනුරංගට ඔය සමහරකට දැන් මගේ මිත්‍රයෙක් තමයි අනුරංගට සාමාන්‍යයෙන් ප්‍රතිකාර කරන්නේ යාගේ තියෙන පොඩි අසනීප වලට ඉතින් එයා හොඳට ඒ ගැන අවුලක් තියෙනවා සෑහෙන අවුලක් තියෙනවා මොකද අනුරංග ඒ කියන්නේ ඔයා හිටියනම් තෙල් ගහන්න යන්න නැතුව බේර ගන්න තිබ්බා වගේ දහසක් දෙක නෑ අනුරංගට ගැහැව්වේ ගෝට ගෝගමට ගහපු දවසේ රනිල් ගැහුවට කොට පස්සේ එතකොට දැන් ඊට අමතරව ප්‍රොටෙස්ට් වල ඉන්නවා. එතකොට ඒවා ඉදිගත්තොත් පාරිසරික සිද්ධි ඊට පස්සේ අලි සත්තු ගැන සිද්ධි ඊට පස්සේ ගත්තාම වෙන මොන හරි මානසික ප්‍රශ්න වලදී කොහොම. ඒතර ඒ වත් එක්ක ඉන්න සෑහෙන ටීම් එකක් ඉන්නවා. ඒකෙදි ගෑල් ළමයි වැඩි. මගේ නිකන් පේන එක. ඒතකොට මම දන්නේ ඒක කතා වෙලා එනවා. නැත්නම් ඔයා දන්න නිතර ඉන්න කට්ටියද කොහොමද ඒක හැදෙන්නේ? ගොඩක් දුරට අර එක කවයක් මට නෑ. සමහරක් වෙලාවට එක සිද්ධියට එක කව. දැන් උදාහරණයක් ගත්තොත් දැන් අරගලේ හිටියේ වෙනම පිරිසක්. ඒ පිරිසත් මේ සම්බන්ධකම් තියෙනවා. කතා බහ කරනවා. එතකොට අරගලෙන් පස්සේ ආයෙ ගත්තොත් දැන් අපි හිතමු දැන් පහුගිය දවස්වල ගිහපු අලි ප්‍රශ්නේදී. එතකොට ඉන්නේ වෙනම කවයක්. ඉතින් අර එක ප්‍රශ්නේ එක කාලෙට ඒ වෙලාවට සෙට් වෙන පිරිසකුත් එක්ක තමයි ඒ පිරිසකට එකතු වෙලා මම වැඩ කරනවා. ඔයා එහෙම යද්දි එළියෙන් කියන්න පුළුවන් ඔයාට කොහෙන් හරි සල්ලි හම්බ වෙනවා. එහෙම නැත්නම් NGO එකක වැඩ කරනවා. ඒක තමයි මූ මෙහෙම ඉන්නේ. ඒ බෝඩ් අල්ලගෙන නැත්නම් මොකටද මූ මේ නුවරේ ඉඳලා කොළඹ එනවා. ඩෝලෙත් ගියානේ. ඔව්.
එහෙම යනවනේ. එතකොට ඒක ගැන මොකද්ද කියන්නේ? කියන්න පුළුවන්. කියපු අවස්ථාවක් තියෙන ඕන තරම්. එහෙම කියපු තරම් මම හැමෝටම කියන්නේ මට තියෙන එක බැංකු account එකයි. එකම එකයි තියෙන්නේ. ඒ බැංකු account එක ඕන කෙනෙක්ට මගේ නම ඕන කෙනෙක්ට ඉන්වෙස්ටිගේෂන් එකක් කරන්න ඕන නම් කරන්න පුළුවන්. එතකොට ඒ සල්ලි ආපු හැටි හරි මොන හරි ආපු දෙයක් බලන්න පුළුවන් එක account එකයි තියෙන්නේ. කිසි ප්‍රශ්නයක් නැහැ. ඊට පස්සේ මං හිතන්නේ ඊට මැදින් දැන් මේ 2025 මේ අර්බුදේ එනකන් කියන්නේ මේ ආපදාටත් එනකන් ඊට කලින් මැද අවස්ථාවක මොනවා හරි සිද්ධියකට මැදිහත් වුණා කියලා මට මතකයක් තියෙනවා ටිකක් නැද්ද 22 න් පස්සේ ආයිත් ලොකු මොකකට හරි මැදිහත් වුණාද 22 23 24 එහෙම නැද්ද නෑ නෑ මං කියන්නේ දැන් ඔය ඒ වගේ දැන් ඔය යන ගම් ඒ කියන්නේ ඔය තැන් වලට ගිහිල්ලා සම්බන්ධ වෙනවනේ ඒ දේවල් වලට මොනවා හරි තියෙන මොකක් හරි සිද්ධියකට මොකක් හරි පස් කඩා වැටි මොකක් හරි එකට ගියාද නෑනේ මට නිකන් ඒක නිකන් මතකයක් තියෙනවා නිකන් ඒ අතරමැදත් මොනවා හරි ව්‍යසනයකට සම්බන්ධ මේකට කලින්ද ඔව් මේකට කලින් එහෙම ගන්න මේකට කලින් තිබ්බේ අර කොයිද හෝටල් ප්ලේස් වලට අර හරි ඒක තමයි ඒකයි උනේ මම හෝටල් ප්ලේස් ඇත්තටම බලන්න ගියා මම ගිහිල්ලා යනකොට ඇත්තටම ඒකත් අන්න මම කියන්නේ සිදුවීම් වෙච්ච විදිය ওই විදිහට තමයි ওই සියලුම දේවල් මම කරලා තියෙන්නේ හරිද මං ගියේ හෝටල් ප්ලේස් බලන්න සතිය දවසක් දාගෙන මේ තනිය ගිහිල්ලා හෝටල් ප්ලේස් බලන්න මම යනකොට ගිහිල්ලා යනකොට සෝරි යාළුවෝ ටිකක් ආවා යාළුවෝ ටිකත් එක්ක තමයි මම ගියේ ගිහිල්ලා යාළුවෝ ටික ආයෙත් පැත්තට ගියා මම නැවතුණා නවතින්නේ කොහෙද නවතින්නේ කොහෙද පළවෙනි දවසේ මම නැවතුණා අතරම නූරෙලි හොටෙල් එකක් අරගෙන මේ කාමරයක් අරගෙන නැවතුණා නැවතිලා ආයෙ මම ඊළඟ දවසේ පළවෙනි දවසේ යනකොට දැන් හැමතැනම ප්ලාස්ටික් බෝතල් තියෙනවා ওই ටික තුරන්න මම කොහොමත් ඔය මොකක් හරි ගමනක් යනකොට අනිවාර්යෙන් මං ගාව ගාබේජ් බෑග් දෙක තුනක් අරන් යනවා කොහෙ ගියත් පුරුද්දක් විදිහට මං කරලා තියෙනවා ඇත්තටම මගේ කියන ළඟම ඉන්න යාළුවෝ දන්නවා මං ගාබේජ් බෑග් එක සාක්කුව හැරි දාගෙන යනවා දැක්කොත් පොලිතින් ටිකක් හැඳගෙන ඒක දාගෙන අර එහෙම පුරුද්ද මට දිගටම තිබුණා සෑහෙන කාලයක් තිබ්බා ඒවා එකෙන් විශ්වාස කරනවද ඒ කියන්නේ පොලිතින් වැඩේ ඉවත් කරන්න පුළුවන් කියලා ඒක ඇතුලේ නෑ මට මහා ලොකු දෙයක් කරන්න බෑ ඇත්තටම පුළුවන් කොටස අර වාගේ මම පුළුවන් කොටස කරනවා සහ ඒක මම ඒ කරන දේ ඒ ෆොටෝ එකක් හරි ගහලා මම Facebook එකේ දාන එක ඉන්ස්පිරේෂන් එකක් වෙනවා කියලා මම විශ්වාස කරනවා එහෙම වෙලා තියෙනවා ගොඩක් තැන්වල ඒක නිසා තව කෙනෙක් ඔකට යොමු වෙනවා සහ ඒක ගැන කතාවක් හැදෙලා මේක මෙච්චර කාලයක් වෙලා තියෙනවා මගේ සෝෂල් මීඩියා වල يعني එහෙම මම කරලා තියෙන්නේ ඒ වගේ දෙයක් මම දන්නවා මේක මේ වැඩි මෙහෙම දෙයක් වෙනවා ඒක තව කෙනෙක්ට තේනවා මේක අනේ මේ කුණු දාන එක වැරද්දක් කියලා තව එක්කෙනෙක්ට හරි හිතෙන්න පුළුවන් කියලා හිතෙන එක තමයි මම සෝෂල් මීඩියා ඇත්තටම පාවිච්චි කරන්නේ ආයතන කතාව නැවතුණා දැන් ගියා නැවතුණා හෝටල් එක යාළුවෝ ටික ගියා ඊට පස්සේ මං ආයෙ ආවා දැන් මම දැක්ක පොලිතින් වැටලා තියෙනවා රේ මේ තැන් වල අර හොඳ තොටුපොළ කන්ද පැත්තට ඔය ටික ඔය හැමතැනම සෑහෙන කුණු තිබ්බා සහ උතන අර යන හරියම පොඩි හෝටල් කෑල්ලක් තියෙනවනේ කෑම හැම දැන් තියෙනවද ඔන්න එතන අර එන්ට්‍රන්ස් එකට ගිහිල්ලා ඩිංගක් දුර ගියාට පස්සේ නිකන් රයිස් එහෙම ගන්න කඩ. ඔව් ඒ. එතන බෑ සෑහෙන චොර වෙලා තියෙනවා. ඔව් එන්ට්‍රන්ස් එක ගාන. එතන හැබැයි ටිකක් නිතර පිරිසුදු වෙනවා. ඒ කියන්නේ ඔය කියන්නේ මේ ඔය ටිකට් ඔෆිස් එක ගාන. ඇතුළේ තියෙන ටිකට් ඔෆිස් එක ගාන. ඔව් ඇතුළට. ඒ ටික එතන කැන්ටින් එක ආවට සහ ඒ ටික නම් ටික නිතර පිරිසුදු වෙනවා. ඒ ටිකේ නෙමෙයි ප්‍රශ්න තිබ්බනේ දෙපැත්තේ. ඊටු ටිකේ පාර දෙපැත්තේ අර පතනේ ඔය ටිකේ තමයි. ඔය ගවර්මාන පතන තියෙන තැන් උඩට තමයි ඔය ගොඩක් ඒවා දාලා තිබ්බේ මිනිස්සු. ඉතින් අර මං ගාව බේබි බෑග් දෙන්න මං අරගොල්ලෝ යවලා යාළුවෝ හිටියේ එහෙම ඒ කියන්නේ ඒ වගේ මානසිකත්වෙනේ ඒගොල්ලෝ බලන්න ආවේ. මම ඊළ මං ඕගොල්ලෝ යන්න මම නවතිලා දවස් රවුමක් දැම්ම ඊට පස්සේ මම වටේ ගිහලා ආයෙ ගාබේජ් බෑග් ටික පටි පොල්ට කියලා ගතාව ගාබේජ් බෑග් ටික අරගෙන පුළුවන් ටික එකතුර තැන් වල එකතුර ගියා. ඊට පස්සේ තව යාළුවෝ ටිකක් හම්බුණා. ඒක එතනදී. ඔය එතන බලන්න ආපු මිනිස්සු. නැතුව මේ සෝෂල් මීඩියා එක වාදාපු එකකින් නෙමෙයි. ඒතනදී යනවා යනකම් මම අඳුරන කීප දෙනෙක් යාළුවෝ කීප දෙනෙක් හම්බුණා. ඒගොල්ලොත් එක්ක ඊට පස්සේ ඊළඟ දවසේ මේ අපි ඔය එකතු වෙලා ඔය වගේ එක දිගටම කරා. දිගට කරලා සම්පූර්ණ කුණු ටික පුළුවන් තරමක් එකතු කරලා අපි පල්ලෙහාට නිසි විදිහට ඔය කරපු කිසිම වැඩක් මෙහෙමයි කරන්න ඕනේ කියලා ප්ලෑන් කරා නේ මොහොතේ සිද්ධ ඒ මොහොතේ ඒ කියන්නේ අර මොකක් හරි ඒ අවස්ථාවේ එතන ඇතුලේ ක්‍රයිසිස් එකක් තියෙනවා නම් ඒකට ඔයා හිතන විදිහට දැන් ඔක පත්තුනේ කියන්නේ ඔය වගේ මානව කෑලි කියන්නේ වැඩිපුරම ලව් පරිසරයටද මානවයටද මම හිතන්නේ මම පරිසරයට කැමතියි මම ගොඩක් තර්කයක් තියෙනවද තර්කයක් තියෙනවා එකක් මම ඔය සාමාන්‍ය අර ටිකක් කියන්නේ මගේ ස්වභාවයෙන්ම මම අර මිනිස් ගහන ඉන්න අකමැති කෙනෙක්. ඇත්තටම. ඒ කියන්නේ මට මම කොහොමත් ඒ කියන්නේ මම ටිකක් තනියම ඇවිදින්නේ තනියම ටිකක් එහෙම කැමති කෙනෙක්. එතකොට ඒ කියන්නේ මගේ ස්වභාවය. එතකොට හැබැයි වැඩක් කරද්දී මිනිස්සුත් එක්ක වැඩ කරන්න පුළුවන්. ප්‍රශ්නයක් නැහැ.
කියන්නේ ඇත්තටම අපි තනියෙන් බෑනේ එකක් දෙකකින් කරන වැඩේ අත් 10කින් කරන්න පුළුවන් නේ ලොකු විදියක්. අන්න ඒ කැලේදී මම කැමතියි. හැබැයි ඒරෙන් ඊටු ටික ගොඩක් දේවල් මම ගොඩක් තනියම තමයි. ඒක පත්තුනේ කොහෙන්ද? ඒ කියන්නේ ඔය කියන දැන් ඔය මානව සහ සබහාදාම ඔවත් එක්ක ඉන්න සහ ඒවා වෙනුවෙන් පෙනී ඉන්න තනියම ගිහින් වැඩ කරන වගේ එකක් කොහෙදද ඒක නිකන් මං හිතන්නේ අපි හැමෝටම තියෙනනේ අපි ඇතුලේ තියෙන මනෝලෝකයක්. මටත් තියෙනවා එහෙම එකක්. මට සමහරක් වෙලාවල් තියෙනවා ඒ කියන්නේ ඔය අදහස් එනවා ඔළුවට දේවල් මතක් වෙනවා ඒ වගේ අපි හිතනවා කල්පනා කරනවා එහෙම අන්නේ අපි අපිට තියෙන හැම කෙනාටම තමන්ගේම මනෝලෝකයක් තියෙනවානේ තමන්ට මනන්නේ එච්ච මගේ මනෝලෝකය ඇතුලේ ගොඩක් තියෙන්නේ ඔය වගේ තමයි ගාස්තල් කඳු වැඩි ඔය වගේ පරිසරය තමයි එතකොට දැන් සර් Facebook එක ගත්තාම සාමාන්‍යයෙන් කාලු මහත එහෙම නිකන් මං කියන්නේ නිකන් අර නලු පෙනුමක් නැහැනේ නමුත් උඩට සෑහෙන්න වෙන්නේ ගෑන් ළමයිගේ සිසාල ආදරයක් තියෙන බවක් පේනවනේ එළියේ. සහ ඒක අපි දන්නවා. ඒතර ඒක කොහොමද වෙන්නේ? ඉරිසියයිනේ දැන් මිනිස්සුන්ට. එතකොට ඒක කොහොමද? සසීන්ට විතරක් එහෙම වගේ එකක්. ඇත්තම කතාව ඒක තමයි යම් අවස්ථාවක මගෙන් ගිලිහෙච්ච. නමුත් සම අවස්ථාව සමහරක් අවස්ථාවල නෙමෙයි ගොඩක් වෙලාට මං සෑහෙන ඒ කියන්නේ ඒක කාන්තාවට ගෞරව කරනවා. ඒ කියන්නේ ඒගොල්ලෝ දෙන්න ඕන රෙස්පෙක්ට් එක දෙනවා. ඒගොල්ලෝ දෙන්න ඕන ආරක්ෂාව දෙනවා. මගේ ඇතුලේ කියන්නේ එහෙම එහෙම නැති වෙච්ච අවස්ථා තියෙනවා. යම් යම් සිදුවීම් එක්ක. හරි. එතකොට එහෙම නැත්නම් මං හැම වෙලාවම ගොඩක් දුරට ඒක නිසා තමයි කියන්නේ ඕන කෙනෙක් මාත් එක්ක ඇවිල්ලා වැඩ ගන්න බය වෙන්නේ නැත්තේ එහෙම කාටවත් මොකද ඔයා පෝස්ට් එකක් දාපුවම ගෑල්ලා මෙතන වැඩි වෙනවා. එනවා අනිවාර්යෙන්ම. ඒ කියන්නේ ඒතර බැඳලා සහ ගර්ල්ෆ්‍රෙන්ඩ් කෙනෙක් නැති නිසාද? බැඳලා නැහැ නේ. ඒක මම දන්නවා. මම දන්නේ ලව් එකක් තියෙනවද නැද්ද කියලා. නෑ නෑ එහෙමත් නෙමෙයි. ඒ කියන්නේ මගේ මං කිව්වේ දැන් අර ඒක බලපාන්නේ නැහැ මාත් එක්ක ගොඩාක් දුරට එන්නේ දන්න කෙනෙක්. ගොඩාක් දුරට මාත් එක්ක ඉන්නේ ඒ කියන්නේ අපි කියන්නේ කාලයක් සෝෂල් මීඩියා හරි දන්න කෙනෙක් තමයි එන්නේ. ඒගොල්ලෝ දන්නවා මාත් එක්ක වැඩ කරලා තියෙනවා. සමහරකට එකපාරක් හෝ දෙපාරක් වැඩ කරා. ඉතින් මෙහෙම වෙන සමූහයක වැඩ කරනවා. වෙන දැන් හොඳට උදාහරණයක් ගත්තොත් ඕන නදී දෙනවා කියලා නම් කෙනෙක් මාත් එක්ක වැඩ කරා. ඔය අලි ප්‍රශ්නේදී. එයා සෑහෙන වැඩ කරා. අපිත් එක්ක ගොඩක් දේවල් කරා. දැන් ඒ ප්‍රශ්නේදී වැඩ කරලා යාට මාගෙත් එක්ක අත්දැකීම් තියෙන නිසා යා ආයේ එනවා ඔය ගම් වතුරේ ගම්පොලට. ඇවිල්ලා මාත් එක්ක දවස් එයා විතරක් නෙවෙයි තව යාගේ යාළුවෝ දෙන්නෙකුත් එක්ක ආවේ. අන්න දවස් 10කට විතර සෑහෙන කාලයක් මම දැක්කා. ඒ කියන්නේ ඒ සීන් එකත් එක්ක තමයි මම ඉන්ටර්විව් එකක් කරන්න ඕන කියලා මම හිතුවේ. මොකද දැන් සාමාන්‍යයෙන් මම බැලුවා වගේ කොහොමද ඉන්ටර්විව් තිබුණේ නැහැ. ඔව්. මම දන්නේ මේක පළවෙනි එකද කියලා. මේක ඇත්තටම පළවෙනි එක. හරි හරි. නෑ මොකද මට ආතල් ඒක සහ ඊට පස්සේ මම ආයි ෂොක් වෙච්ච එක තමයි දැන් ඔයාගේ ගෙදරත් යට වෙලා වාහනේට කෙල වෙලා අර කණ්ඩියක් එහෙම වෙලා ඔයා අන්තිමට දාන්නේ ඒක. ඔව්. එතකොට ඒ කියන්නේ ඒක වෙන්නේ ඔයා එළියට ගියාට පස්සේද ඉද්දිද? නෑ නෑ. ඔව් මම ගෙදර ඉද්දිනේ ගෙදර මං ගෙදර ඉන්නකොට තමයි වහින්න පටන් ගත්තේ. මං ඒක ඔයා දන්නවා දැන් මොකක් හරි ලොකු එකක් වෙයි කියලා. නෑ එහෙම කිසිම අදහසක් තිබ්බේ නෑ. ඒ අතරෙම රෑ එකපාරටම ওই කන්ද කඩාගෙන වැටලා ගෙදර පාරයි ඒ ටික ඔක්කොම බ්ලොක් වෙනවා. ඊට පස්සේ වාහනේ ගන්න බැරි වෙනවා. මට ගෙදරින් එහා පැත්තට ගන්න බැරි වෙනවා. සම්පූර්ණ ගේට්ටුවත් එක කැඩලා සම්පූර්ණ අඩි 40ක විතර පස් කන්දක් කැටුණා. ඒකට මට පාළි යටින් තිබ්බ ගෙදරත් සම්පූර්ණ පැත්තක්ම කැඩලා ගියා. සෑහෙන ඩැමේජ්. මට අර ගේ ඇතුළට ඩැමේජ් එකක් නැති වුණාට යන්නත් බෑ පාර යන්න. මං අන්තිමට තාපෙන් පැනලා තමයි පාරට බැස්සේ. ඒ පාරට බැහැපු එක එතකොට මං තාර ගන්නවා දැන් මෙතන ව්‍යසනයක් තියෙන එක. ඊට පස්සේ මම ඒ පැත්තෙන් පල්ලෙහාට ආවා. නිකන් දොඩංගල පාලම් පැත්තට එනකොට සම්පූර්ණ කොහෙටද? දොඩංගල පාලම් පැත්තට මම ආවා. එනකොට සම්පූර්ණ මේ පැත්ත යට වෙලා තිබ්බා. දැන් ඔයා දන්නේ දැන් ෆෝන් වලින් උනෝල් දන්නේ නැහැ සිග්නල් නැහැ. මොකක්ද දන්නේ නැහැ සිග්නල් තිබ්බේ නැහනේ. සිග්නල් තිබ්බේ නැහැ. ඒ කියන්නේ ෆෝන් එක තියෙනවා සිග්නල් නැහැ මොනවද දන්නේ නැහැ. ඊට පස්සේ සිග්නල් තියෙන තැන් වලට ෆොටෝ කීපයක් අරගෙන මම දැම්මා. මෙන්න මෙහෙම වතුර මේ ප්‍රමාණය තියෙන කියලා අන්න ඒ වගේ දැම්මා. එතකොටත් සමහරක් තැන් වල දන්නේ නැහැ. ඊට පස්සේ ගන්නෝරුව පැත්තට යා ගන්න බැරුව තිබ්බා. එතකොට ගන්නෝරුව පැත්තට යවා පයින් ඉන්නේ. මම පයින් ඉන්නේ. ඊට පස්සේ බයික් එක තිබ්බා මගේ. බයික් එක ගන්න පුළුවන්කම තිබ්බා. බයික් එක ගන්න පුළුවන්කම තිබ්බේ බයික් එකේ තිබ්බේ වෙන යාළුවෙක් ගෙදරක. ඒක නිසා මම පයින් ගිහිල්ලා යාළුවෙක් ගෙදර ගිහලා බයික් එක අරගෙන ආය අනිත් පැත්තට ආවා. ඒ ඇවිල්ලා ඊට පස්සේ එනකොට ගන්නෝරුව පැත්තට යන්න බෑ. ඊට පස්සේ මට මතක් දැන් ගම් වතුර දැන් මට දන්නවා මේක එහා පැත්තට ගිහිල්ලා මේක එහා පැත්තට යන්න බැරි වෙනවද මේ පැත්තේ තියෙන ගෙවල් ටික දන්නවා යට වෙලා තියෙන පැත්තේ අන්න මොන හරි දෙයක් කරන්න පුළුවන් කියලා අදහස එනවා. ඊට පස්සේ ගම් වතුරේ මැදින් මම ගන්නෝරුව පැත්තට යනවා. ගිහිල්ලා ඒ පැත්තේ බලනකොට මිනිස්සු සෑහෙන ගෙවල් සෑහෙන ප්‍රමාණයක් කැටලා තිබ්බා. ඒතකොට පුළු හැකියාවක් තිබ්බ මිනිස්සු ටික ගන්න උදව්වක් දෙන්න පුළුවන් දේවල් ටික කරා. හොඳ නිකන් සරල දෙයක් කියන්නකෝ. තාප් එක එහා පැත්තෙන් මෙහා පැත්තට ඉන්න කෙනෙක් මේ පැත්තෙන් නැගලා අත දෙන්න පුළුවන් නේ. ඔන්න ඔක තමයි මගේ වැඩේ. ඒ වගේ. මම සද්ද නැති විදිහ ටික දැන් ඒ සිද්ධි ටික කොහොම කියාගෙන යන්කෝ. ඊට පස්සේ දැන් ගන්නෝරුව පැත්තේ ඔහොම ආවා. ඊට පස්සේ අන්තිමට දැන් මට තේරෙනවා මේ ගම් වතුරේ දැන් මං නිල්ලලාගේ මමගේ තියෙන අත්දැකීම් එක්ක ඊට පස්සේ මෙහි කැලණිකගේ තිබ්බ අත්දැකීම් එක්ක
මහවැලිගඟේ සෙල්ලම් කරන්න බෑ මට තේරෙනවා මට ලයිෆ් ජැකට් එක ඒකනවා ඒ ගැන වාට අධ්‍යයනයක් තියෙනවා ඔව් අදහසක් තියන්න පුළුවන් කියන මට ඒක ගැන හොඳ අදහසක් තියෙනවා කියන හොඳ මේ අවබෝධයක් තියෙනවා මේකෙදි අර එහෙම රිස්කියක් අරගෙන බහින්න බෑ ඒ කියන්නේ ඔයාට ඒ ඒක එහෙම අවුලක් එන්නේ දැන් කාලගුණ තත්ත්වය බහනකයි කියලා ඔයා තේරුම් ගන්නවද එළිය නෑ යනවනේ මම යනකොට ඒක නෙමෙයි මං අහන්නේ දැන් එනෝනේ දැන් ටීවී ටික ඊට පස්සේ channel ටික එහෙම වැඩ කරනවා ඒව මොනවද දන්නේ නැහැ තාම ඒක වා දන්නේ නැහැ මේ ලොකු ව්‍යසනයක් මේක මේ අපිට විතරක් නෙවෙයි මොනවද දන්නේ නැහැ ඔයා හිතනවා මේ දේ ටික විතරයි වෙලා තියෙන්නේ මම දන්නේ දැන් මහවැලි ගඟ ගලලා විතරයි මං ඊට පස්සේ මහවැලි ගඟ ක්‍රොස් කරගෙන එහා පැත්තට ගන්නూరు පැත්තට යනවා කොහොමද ක්‍රොස් කරන්නේ අවුලනේ එතකොට අර පාලම් වලට දාලා එතකොට පාලම් වල දාලා තිබ්බේ නෑ යට වෙලා තිබ්බා එහා පැත්ත ඊට පස්සේ තමයි පාලම් වල දැම්මේ ඊට පස්සේ දැන් ඔන්න ගිහිල්ලා ගන්නూరు පැත්තේ ටික ඔය වගේ මේ කරගෙන මං අනිත් පැත්තට යන්න ගත්තා පේරාදෙණිය පැත්තට ඒ අතරේ දැන් මට දිනේ හරියට මතක නෑ අපි ඔය විජේරාමේ කමිටි කිචන් එක පටන් ගන්න අපි මූලික සාකච්ඡාව අපේ ගෲප් එක යනවා අපි තිබ්බ මේක ඊට පස්සේ ඒ අතරේ ඒක මේ ඒ සාකච්ඡාව වෙනකොට මම කිව්වා අපි දැන් මේ කාලේ මේ අපි ගිය අවස්ථා කීපයකදීම අපිට වෙච්ච ප්‍රශ්නේ තමයි අපිට මේ හරියට මේ දැන් අපි එළියේ වැඩ කරනකොට අපි ටිකක් වැඩ කරනවා පිටිපස්සෙන් කට්ටියක් සපෝට් කරනකොට මේකේන සෑහෙන කෝල් තෝගයක් එනවනේ මේක අනිවාර්යෙන් අපි වැඩ කරද්දී ඒ කෝල් තෝගේ මැනේජ් කරගන්න සහ මේකේ මොනිටරින් පාර්ට් එක අපිට කරගන්න බෑ මේ පළවෙනි වතාවට අපි මොනිටරින් වලට ගෲප් එකක් හදලා කියන්නේ WhatsApp ගෲප් එකක් හදලා සෑහෙන ප්‍රශ්න ටිකක් අපි ඔගේ කතා බහ කරගෙන මොනිටර් කරගත්තා. ඔක හොඳ උදාහරණයක් කියන්නම්. හොඳට මතකද සෑහෙන කතාවක් ගියා තමයි ඔය පේරාදෙනියේ හොස්ටල් එකේ හිර වෙලා ඉන්නවා. ඔව්. තමිල් ගෑනු ළමයි 6 දෙනෙක්. ඒගොල්ලෝ ගන්න විදියක් නැහැ කියලා. එතකොට කොහොම හරි මොන විදිහින් හරි මට පණිවිඩය හම්බුණා මොනිටරින් ගෲප් එක හරහා. එතකොට ඒ පණිවිඩය මම ඒගොල්ලන්ට කතා කරා. ඒගොල්ලන්ට සිංහල කතා කරන්න බෑ. ඒගොල්ලෝ ඉංග්‍රීසි එච්චර කියන්නේ අපිට තේරෙන මට්ටමක තිබ්බේ නැහැ. ඊට පස්සේ මම කරපු වැඩේ අපේ ශබීර්ට කතා කරලා ශබීර් මොහමඩ් දන්න ශබීර්ට කතා කරලා ශබීර්ට කිව්වා මේ කමියුනිකේෂන් වැඩේ කරලා දෙන්න. ඊට පස්සේ ශබීර් කිව්වා මෙන්න මෙහෙමයි මේගොල්ලන්ට මෙන්න මේ වගේ දෙයක් තමයි වෙලා තියෙන්නේ කියලා. ඊට පස්සේ මම ශබීර්ට කිව්වා එකම දේ අපිට දැන් මේ රෑ මේ වෙලාවෙ අපිට යන්න බෑ. අපිට යන්න බෝට්ටුවක්වත් මොකක්වත් නැහැ. හෙට උදේ වෙනකොට මම ওই වැඩේ සෝල් කරන්නම්. එතකම් මේ මිනිස්සු ටික කාම් කරලා තියාගන්න. මෙතනින් එහා වතුර එන්නේ නැහැ වගේ මට පේනවා. තව වතුර ඒක වගේ නිකන් අර වගේ දෙයකින් අත්දැකීමෙන් එන්නත් පුළුවන්. නමුත් අර මේ පළවෙනි දේ මිනිස්සු රෙස්කියු කරන එකේ මගේ අත්දැකීමෙන් මම කියන්නේ රෙස්කියු කරන එකේ අමාරුම පාර්ට් එක තමයි අමාරුම වෙන්න හේතුව තමයි මිනිස්සු ඒ වෙලාවේ පැනික් වෙනවා. මිනිස්සු කලබල වෙනවා. දඩබඩ ගාලා පයින්නවා. එතකොට එයා විශ්වාස කරන්නේ නැහැ සහ එයා බය වෙනවනේ. මිනිස්සු බය වෙනවා. ස්වභාවයෙන් බය වෙලා ස්වභාවයෙන්ම අර ඇති වෙන කලබලය නිසා මේ සමහරක් ප්‍රශ්න ඇති වෙනවා. ඒ කියන්නේ රෙස්කියු කරගන්න අමාරු වෙනවා. රෙස්කියු කරන්න යන කෙනෙක්ට ඕන කෙනෙක්ට. ඒක ගම් වතුරේ විතරක් නෙමෙයි ඕන අවස්ථාවක ඒ කලබල නිසා සෑහෙන ප්‍රශ්න වෙනවා. ඔය රෙස්කියු කරන අය දන්නවා. එතකොට මම කතා බහ කරලා ඊට පස්සේ මං කියලා කිව්වා ශබීර්ට ඔයා මේගොල්ලෝ දිගටම කතා කරන්න. කතා කරලා කාම් කරන්න ඒගොල්ලෝගේ ඊට සනසන්න හෙට උදේ වෙනකොට අපිට මොන හරි දෙයක් කරගන්න පුළුවන් වෙයි. ඇත්තටම මට යන්න අවස්ථාවක් නෑ. මම බලන්න ඒ කියන්නේ මම මේක හොය ඉන්නකොට මම හිතන්නේ හම්දාවෙන් හරි ඔය කවුරු හරි ගිහිල්ලා තමයි ඒගොල්ලෝ අරන් ආවේ. හැබැයි මම ඒක මේ දිගටම මම ඒක මේ බල ෆලෝ කරා දිගටම. ඊට පස්සේ ඒගොල්ලෝ මෙහාට ආවා කියලා දැක්කා. ආවට පස්සේ කතා කරා මම කතා කරා ශබීර් කතා කරා. ඒ කියන්නේ ඔයා කියන්නේ ඕගොල්ලෝ තරම්ම කන්සර්න් වුණා කියලාද කියන්නේ ආණ්ඩුව පැත්තෙන්? ආණ්ඩුව පැත්තෙන් වුණා නැතුව නෙමෙයි. නෑ කියලා කිව්වොත් මම වැරදි. හැබැයි අර හැමදාම ඔය ක්‍රයිසිස් එකකදී හරි ඔය වගේ දේවල් වලදී වෙන්න ඕන ඒ කියන්නේ මූලික ක්‍රමවේද තියෙනවා. ඒ කියන්නේ මම කියන්නේ මහා ලොකු නැහැ. මහා ලොකු දැනුමක් නැහැ. නමුත් අර පොඩි දැනුමත් ඉස්සෙල්ලාම රෙසිව් කරගන්න ඕනේ. රෙසිව් කරලා මේ මිනිස්සු ටික කොහේ හරි දාන්න ඕනේ. දැම්මට පස්සේ කන්න බොන ටික දෙන්න ඕනේ. අන්න ඒ වගේ දේවල් ටික දැන් කාට හරි යන්න බැරි නම් ඔය තැන් ටික අඳුරගන්න එක. ලොකුම දේ තමයි තැන් ටික අඳුරගන්න එක. හොඳම උදාහරණේ අපි ඒ වෙනකොට කතා කරා දැන් මම ඔය දැන් උතන ඉඳන් ඕම ගෙලිය ඔය දැන් එතන සිද්ධිය වෙලා ඊට පස්සේ මොකද එහෙම කියගෙන යන්නේ එතනින් යනකොට ආය යන්න බැරුව තිබ්බා ඊට පස්සේ ගෙලිය ඔය පැත්ත දිගේ මං ගම්පොලට ගියා ගම්පොලට ගිහිල්ලා යනකොට අන්තිම ඒ කියන්නේ ඒ වෙනකොට වතුර බහගෙන යන කාලේ බහගෙන ගිහිල්ලා කියන්නේ මං හිතන්නේ ඔක 29 වගේ වෙන්න ඕන දවස් විදිහට බෑපු දවස් 29 වෙන්න ඕන කියලා මට මතක විදිහට එතකොට දැන් අන්න මං අර කලින් කියපු කතාව තමයි ඒ කියන්නේ මට මේකේ දැන් අමාරුයි අර කලින් වගේ අර යන්න බෑ මේ සැඩ පහර වැඩි ඒක නිසා මං හැමතැනම ලයිෆ් ජැකට් හෙව්වා උදාහරණයකට මම ගිහිල්ලා වැවරවුම් වටේ මෙහින් කට්ටිය යාළුවන්ගෙන් කතා කරලා හැමතැනම ලයිෆ් ජැකට් හෙව්වා ලයිෆ් ජැකට් කොහෙවත් තිබ්බේ නෑ මේ නුවර අන්තිමට මම ගිහිල්ලා නුවර ඔය නාවික හමුදා කඳුරකින් ලයිෆ් ජැකට් එකක් ඉල්ලුවා දුන්නේ ඊට
ඊට පස්සේ ඔය ඒගොල්ලෝ මොකද කියන්නේ? ජෝයි බෝට් එකෙන් කිව්වා ලයිෆ් ජැකට් නෑ එහෙම දෙන්න බෑ වගේ දෙයක්. එතකොට නිකන්වත් ඒගොල්ලෝ හිතුවේ නෑ ඇයි මේ ලයිෆ් ජැකට් එක මිනිස්සෙක් කියලා නේ මම මේක මොකක් හරි ඉල්ලුවා නම් තව කමන්නේ අපි හිතමු. පිස්තෝලයක් කියලා. පිස්තෝලයක් ඉල්ලුවා හරි එහෙම ඉන්නවා මම ඉල්ලුවා ලයිෆ් ජැකට් එකනේ. ලයිෆ් ජැකට් එකක් ඉල්ලන්නේ තව මොකක් හරි ජීවිතයක් බේර ගන්න හරි මොකක් හරි සමහරට ඒගොල්ලෝ හිතුවත් දන්නේ නෑ නිකන් වතුරේ විනෝද වෙන්න කියලා. ඒ වෙන්න පුළුවන්. ඒක නිසා. ඒ නිසා කොහොම හරි දුන්නේ නැහැ. කොහොම හරි හැබැයි පස්සේ මට අනිත් යාළුවෝ සෝෂල් මීඩියා වලින් මම දැම්මට පස්සේ යාළුවෝ මට එව්වා. හැබැයි ඒකෙන් ප්‍රයෝජනක් වුණා සෑහෙන්න. මොකද ගංගොතර බැහැලා ගියාට සමහර තැන්වල පොඩි පොඩි කෑලි වල වතුර ඉතුරු වෙලා තිබුණා. ඒ වගේ යන්න ලයිෆ් ජැකට් එක ඇත්තටම වුණා. ඒකෙන් සෑහෙන ප්‍රයෝජනවත් වුණා. ඒතර දැන් ගම්පොලට ගියාට පස්සේ ගත්තාම දැන් එතකොට දැන් දවස් දෙක තුනක් ගියා කොහොමද කියන්නේ රාජ්‍ය විදිහට මැදිහත් වෙනකොට කොහොම වෙද්දි ඇත්තටම මහජනත මම ඉස්සෙල්ලා කිව්ව කතාව තමයි කියන්නේ පොදු ජනතාව එකතු වෙලා ඒ වැඩ ටික කෙරෙද්දී සහ කියන්නේ මූලික අවශ්‍යතා ටික ඉටු කරගන්න පස්සේනේ ඔව් එහෙම හැමදාම වෙන්නේ කියන්නේ එහෙම නැතුව නිකන් මොකද රජයේ මේ මෙහෙම හිතන් ඉන්නේ නැහැ නේ මෙහෙම කියලා ඔව් එතකොට ඒ ටික දැන් ගම්පොල තත්ත්වෙ මොකද ඒකෙදි දැන් එතකොට රජයේ මැදිහත් වෙන කාලේ හරිනේ ආණ්ඩුව දැන් මම ඔකේ මගේ අදහස කියන්න හරිද දැන් ඕකේ තියෙන සියලු දේවල් තියෙන්නේ අපිට මොනවත් නැහැනේ දැන් උදාහරණයක් ගන්න මට බෝට්ටුවක් තිබුණා මම බෝට්ටුවට යනවා මට ඒකට හැකියාව සහද මට තිබුණා මම යනවා හැබැයි අපිට ඒව සම්පත් නැහැනේ ඒ සම්පත් ඔක්කොම තියෙන්නේ රජයේ සතුවනේ රජයේ සතුව සහ ආණ්ඩුව සහ රෙස්කියු ටීම් සතුව එතකොට මෙහෙම තියෙනවා නම් පාරවල් යන්න බැරි නම් ඒ වෙනුවෙන් ශනිකව ක්‍රියාත්මක කරන්න ක්‍රමවේදයක් තිබුණේ නැහැ හැබැයි ඒක තියෙන්න ඕන රජයකට තියෙන්න ඕන ශනිකව ඒක මම කියන්නේ ප්‍රාලේලා සහ ග්‍රාම සේවකයන්ලා වගකීමක් තියෙනවා තියෙන්න ඕන හොඳම උදාහරණේ මේ දැන් මේකෙදි දැන් ඔයා කියන කතාව මම පිළිගන්නවා හැබැයි මේකෙදි මම ඔයාලට කියන කතාව දැන් වෙන විවසන අවස්ථාවකදී ලංකාවේ මිනිස්සු එකතු වෙලා මැදිහත් වෙනවා මේකේ තියෙන ලංකාවම විවසනයක් නේ මේ අවස්ථාවේ ඒතර අමාරුයි එතකොට අමාරුයි මිනිස්සු ආවේ නැහැ කැම ටිකක් අරගෙන උයන්න තිබි සීමිත පිරිසක් කියන්නේ අපි ඒ වගේ. එතකොට අපි ගිහිල්ලා තොරතුරු අහන ඒ කියන්නේ අපිට ඕනේ තොරතුරුනේ. අපිට එකපාර යන්න පුළුවන්. අපි හිතමු ප්‍රාජිලේකම් කාර්යාලයට ගිහලා තොරතුරු අහනවා. මම ඔය එකපාරක් ඔය ගම්පොළ දිගට රාජනිලධාරියෙක් කවුරු හරි කවුද දන්නේ නැහැ. මේ මං අහලා විස්තර හැව කොහෙටද මේ අපි යන්න ඕනේ කෑම මොනවාරි තියෙන දෙන්න ඕන දේවල් තියෙනවද මේ මිනිස්සු ඉන්න තැන් තියෙනවද? ඒගොල්ලෝ කිසිම අදහසක් තිබ්බේ නැහැ. කිසිම අදහසක් තිබ්බේ නැහැ. ඒ කියන්නේ එහෙම වෙලා දැන් හැම පැත්තෙම අපිට මේ ඒගොල්ලෝ කිව්වේ ටෙලිෆෝන් වැඩ කරන්නේ නැහැ. අපිට විස්තර ගන්න විදියක් නැහැ. ඒතර ටෙලිෆෝන් වැඩ කරන්නේ නැත්නම් විස්තර ගන්න මොකක් හරි ක්‍රමවේදයක් කවුරු හරි කෙනෙක් කියවනවා. යවල යන්න පුළුවන් තැනක් බලලා මෙතනින් එහාට යන්න බෑ වගේ අදහසක්වත් ඒගොල්ලෝ ගාව තිබ්බේ නැහැ. කොහෙටද යන්න පුළුවන් කොහෙටද යන්න බැරි. එහෙම අදහසක් තිබ්බේ නැහැ. ඊට පස්සේ මම ආයෙ අනිත් පැත්තට ඇවිල්ලා ඔය තියෙන එතන තියෙන සිටුේෂන් එක මම කිව්වා. සිටුේෂන් එක කිව්වට පස්සේ ඔය යාළුවෝ වරේ මේ කතා බහ කරලා අපිට මේ ඔය කියන්නේ බඩු ටිකක් අරන් දුන්නා සතු හරහා. ඒ බඩු ටිකත් අරගෙන 20 මම හිතන්නේ 30 වෙනිදා. මට මතකයි කරේ තියන අර පයින් ගිය ටිකනේ. නෑ එතෙන්ද පයින් යන අපි ගෙන්න ගත්තා. ඊට පස්සේ තව ගම්පොළම ඉන්න යාළුවෙක් ඉන්නවා මගේ සංජය බණ්ඩාර කියලා. ඒගොල්ලන්ගේ කඩයක් තිබ්බා. ඒ කඩේ ඒගොල්ලන්ගේ පාප්පගෙන් කඩයක්. එතෙන්ද ගෙනාව වරු ටික ගෙනල්ලා එතනින් දැන් තමයි අපි බැලුවේ දැන් මොකද කරන්න කියලා. ඊට පස්සේ දැන් තොරතුරු එන්නේ නෑනේ. ඊට පස්සේ කරන්න පුනේ මට කරන්න උනේ තොරතුරු හොයාගෙන යන්න. පාරවල් දිගට ඒ වගේ ඊට පස්සේ තමයි මම ඔය ගමක් හොයාගෙන ගම් කීපයක්ම ඔය වගේ හොයාගෙන ගියා. ඒ කියන්නේ තොරතුරක් නෑ. මේ මිනිස්සු දැන් නෑ. අපිටත් එනවා අනේ මෙන්න මෙහෙ කෙනෙක් නෑ. මෙන්න මේගොල්ලෝ ෆෝන් වැඩ කරන්නේ නෑ වගේ මැසේජ් ලක්ෂ ගණක් ආවා. ඒ හැම එකම හොයන්නත් බෑ. අපි දන්නෙත් නෑ. කොහමද එක පාරවල් වල පැති වල ඔය කුරුඳුවත්ත පැත්තේ ඔය ඊට පස්සේ ඔය පැත්තෙන් ගිහිල්ලා ඒ යනකොට මැරලා ඉන්න මිනිස්සු එහෙම දැක්කද එහෙම නෑ. සෑහෙන ප්‍රමාණයක්. මොකද මං කිව්වේ මං 29 වෙනිදා ආවේ කියලා. 29 වෙනිදා තමයි ඉතින් ඔය ටික එළියට අරගෙන ඒ එතනින් එහා වැඩ ටික කරුනේ. එතකොට ඔය අතරේ සෑහෙන ප්‍රමාණයක්. ඒතකොට ඒ සමහර තැන්වල ඉතින් ඒගොල්ලන්ගේ ඥාතීන් ඇවිල්ලා වැළපෙන ඒවා ඒව තිබ්බ තව සමහරක් ගොඩාක්ම වෙලා තිබුණා. ඒ කියන්නේ රෝලර් ගේට් එක අරගන්න බැරි වෙලා තිබුණා. මොකද ඉස්සරලාම කරන්ට් එකනේ ගියේ. එතකොට එකෙන් එළියට එන්න බැරි තැන් තිබුණා. සමහර තැන්වල ඔය ඒ කියන්නේ ඉලෙක්ට්‍රොනික ලොක්. ඒ කියන්නේ මේක හොඳ අදහසක්. ඒ කියන්නේ දැන් ඉස්සරහටත් දැන් මේ දවස් ටිකෙත් ඔය තියෙන අරුබුදේ තියෙනවා දැන් මේ. ආයි ඉස්සරහට යන්න පුළුවන්. එතකොට අඩුම ගානේ එහෙම වෙලාවක රෝලර් ගේට් එකවත් ඇරලා තියාගන්න කියලා කියන්න පුළුවන්. ඕකේ මොකද දැන් මිනිස්සු විශ්වාස කරනවා මැනුවල් අරගන්න පුළුවන් කියලා. හිතන්න රෝලර් ගේට් එකේ රෝලර් මේකත් වැහෙන්න ගන්නට වතුර ගියොත් එහෙම මැනුවල් අරගන්නත් බෑනේ ඔක. අනිත් එක හැඩ පහර වැතලොත් එක මේක උඩට උස්ස ගන්න බෑ ඒකට. තාක්ෂණික කෑල්ල කරගන්න බෑ. එතකොට වෙන්නේ ඔක ඇතුලේ වැහෙන එක. එතකොට අනිත් එක දැන් අවදානම ඇතුලේ මිනිස්සුන්ට අයින් වෙන්න බැරි ප්‍රශ්න ටිකක් තියෙනවා සාධාරණ ප්‍රශ්න. ඒ කියන්නේ අවදානමක් අපි නිවේදනයක් දුන්නාට පස්සේ අයින් කරන්න බැරි ප්‍රශ්න ටික මං සාධාරණ ප්‍රශ්න තියෙනවා මිනිස්සුන්ට. ඇත්තටම කියන්නේ මොකද මිනිස්සු ගෙදර දාලා ගියාට පස්සේ හොරු කරලා ගෙදර අයින් කරයි කියලා මිනිස්සුන්ට සාධාරණ බයක් තියෙනවානේ. හැබැයි ඉතින් එහෙම යන්නේ නැත්තම් මොකක් කර සූදානම් ශරීරයෙන් හරිය ඉන්න ඕන අඩුතරමේ. එකතු කරගෙන මොකක් හරි වාහනයකට දාලා හරි පෙර සූදානමක් ඇතුව හරි ඉන්න ඕන. ඉතින් හැබැයි එහෙමත් මිනිස්සුන් සමහර කාට නැහැ ඉතින්. ඒක මං හිතන්නේ දැන් ඔය අපි
ඔය අපේ නිකන් අපේ ගෙවල් ගහ පොඩි 12ක් කොහොම මොකක් කරද්දී අපි හිතනවා දැන් අපි හිතන්නේ දැන් අඩු වෙයි කියලා. ඔව්. අන්න ඒක තමයි. කිසි වෙලාවක හිතන්නේ නැහැ දැන් වැඩි වෙයි කියලා හිතන්නේ නැහැ. ඒකත් මං හිතන්නේ බලපාන. දැන් හොඳ මේ ඕකේ දැන් සමහරක් මේකේ තොරතුරු මට නැහැ හරියටම. දැන් මම හරියටම දන්නේ නැහැ මේ මොකද්ද මේ කොත්මලේ වාන් දොරටු ඇරියද නැද්ද කියන එක මම දන්නේ නැහැ. මේ වෙනකොට දන්නේ නැහැ මොකද ඒ ඇස්සේ අපිට තොරතුරු වෙන්නේ නැහැ, කමියුනිකේෂන් වෙන්නේ නැහැ, නිවුස් බැලෙන්නේ නැහැ. ඒක නිසා. හැබැයි වතුර ප්‍රමාණය වැඩි වෙගෙන යන කොටස සහ වැඩි වෙන්නේ නැතුව එක තැනක නතර වෙලා තියෙන කොටස සහ එතනින් අඩු වෙන කොටස අපිට බලා ගන්න පුළුවන් යම් නිශ්චිත ස්ථානයක් දිහා බලාගෙන හිටියොත්. හරිද? එතකොට අපිට මේක වැඩි වෙවි යනවා නම් ඊළඟට වැඩි වුණොත් වෙන්නේ මොකද්ද කියන එක ගැන අපිට අදහසක් ගන්න පුළුවන් කියන්නේ දුර ඉඳගෙන. අන්න ඒකයි. කියන්නේ මම කියන්නේ දැන් හොඳ උදාහරණයක් ගමු. සරල දෙයක්. ගඟයින ගයක් තියෙනවා. ඈතින් උණ පඳුරක් තියෙනවා. ගඟේ ටිකක් හිතමු මීටර් 500ක් විතර ඈතින්. ඒ උණ පඳුර යට වෙන ප්‍රමාණය ගැන අපිට මේ පැත්තෙන් නම් බලාගෙන ඉන්න පුළුවන් නේ. අන්න ඒ අනුව අපිට තීරණයක් අරගෙන මොකක් හරි හැකි ඉක්මනට ක්‍රියාත්මක වෙන එක තමයි ඒ වගේ වෙලාවක මොකද දැන් අපි මේ කතා කරන වෙලාව වෙනකොටත් අවදාන සහගත තත්ත්වයක් තියෙනවා. ඊට පස්සේ ඒක තාමත් භයානකයි. ඒක දැන් මම දන්නේ නැහැ ඒක කොයි විදිහට වෙයිද කියලා. මම හිතන්නේ ඔකදී බේරුණා නම් බේරුණේ රත්නපුරයි. රත්නපුර කොහොම යට වෙන්නේ ඉඳා මොකක් ප්‍රශ්නයක් නැහැ. මිනිස්සු සූදානම් ශරීරය හැමදාම හිටියේ. ඒ නිසා රත්නපුරට වෙච්ච අවදානමක් අඩුයි. ඊළඟ එල්ට ගත්තාම මාතරත් යට වෙන පැත්තක් නේ. ඒ යට වෙන පැත්තේ වල තමයි අඩුම අවදාන සහ අපදාව තිබුණේ. අනිත් හැමතැනකම අපදාව වැඩි. يعني කුරුණෑගල වගේ පැතියෙම නන්නත්තර වෙන්නේ. يعني කිසි දවසක උන්ට එහෙම අදහසක් නැති නිසානේ. නැති පැතියෝ. දැන් ඒක දැන් ඉතින් ඒකෙදී මේ ඒ කියන්නේ මං කියන්නේ මගේ ආපදාව ගැන මගේ අදහස තමයි දැන් මහනුවර කියමු මැද තියෙන්නේ. අපි මහනුවරින්ද මම මහනුවර ඇත්තට මම මහනුවරට එන්න හේතුවත් ලංකාවේ ඕන තැනකට යන්න පුළුවන් මැදනේ. එතකොට ලංකාවේ කොහේ ආපදාවක් වුණත් මේ මහනුවර ඉඳන් ළඟයි. ඕන පැත්තකට මම කියන්නේ. යාපනයේ පැත්තට නෙමෙයි. හැබැයි සරලව ගත්තොත් ලංකාවේ නිකන් 4-3ක්ම කව කරන්න පුළුවන් විතර මැද ඉඳගෙන මහනුවර වගේ මොකක් හරි ආපදාවකට ලක් වුණා. ඒ කියන්නේ වෙන පැත්තක් ආපදාවට ලක් වුණොත් මහනුවර ඉඳන් යන්න පුළුවන් ළඟකා නිසා මහනුවර බේස් කරගෙන මොකක් හරි දෙයක් කරන්න පුළුවන් නම් ඒ කියන්නේ අපි තුමු මේ හොඳට උදාහරණයක් කියන්නේ ආපදා මේ මොකක් හරි ටීම් එකක් ආපදා ක්‍රියාත්මක වෙන ටීම් එකක් ඉන්නවා. ඒගොල්ලන්ට ඉක්විප්මන්ට් තියෙනවා. මම කියන්නේ ඉක්මනට යන්න පුළුවන් සියලු දේවල් එක්ක ඒගොල්ලෝ ගාව තියෙන්න ඕන. එහෙම තිබ්බොත් එහෙම සෑහෙන ඉක්මනට ලොකු දේවල් ටිකක් කරගන්න පුළුවන් කියලා මගේ අදහසක් තියෙනවා. ඒක දැන් ඔයා 29 ආවා. ඊට පස්සේ ඔයා එළියෙන් ඉඳලා බලා ඉන්නේ නැති සා ඔයා අත්දැකීමුත් එක්ක කියන්නේ තව හැදෙන්න ඕනි කෑලි මොනවාද තියෙන්නේ. ඒ කියන්නේ මෙන්න මේවා ටික උන්නේ නැහැ කියලා ඔයා දන්නවනේ. ඔව් මං කිව්වේ ශනිකවම ක්‍රියාත්මක වෙන එක වෙන්නේ නැහැ. දැන් හදිසියේවත් ටෙලිෆෝන් වැඩ කරේ නැත්නම් ඊළඟට මොකද කරන්නේ කොහොමද යන කමියුනිකේෂන් ප්‍රශ්න තියෙනවා. මොකද ඉන්ටර්කොම් තියෙනවනේ. උදාහරණයක් ගත්තොත් පොලිසියට එහෙම යවන්න පුළුවන්. සාමාන්‍ය ටෙලිෆෝන් නැති වුණත් ඒගොල්ලෝගේ සිග්නල් යවන්න පුළුවන්. පණිවිඩය යවන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. අන්නේ ක්‍රමවේද හරහා පණිවිඩ එකතු කරගන්න, පණිවිඩ යවා ගන්න, ඒ යවන පණිවිඩ කොහෙට හරි තැනකට එකතු කරගන්න හොඳම ඒ කියන්නේ අවශ්‍යම මොනිටරින්. දැන් අපි කරේ අපිට පුළුවන් මට්ටමේ මොනිටරින් කරේ WhatsApp ගෲප් එකක් හදාගෙන. හැබැයි ඒකෙන් සෑහෙන පිටසක්, සෑහෙන කොටසක් කරා. එතකොට අන්න ඒ වගේ මම කියන්නේ අපි කරේ හරීම මේ සරලම තියෙන නිකන් අඩුම මට්ටමේ මොනිටරින් එකක්. ඒක ඊටාම දියුණු තාක්ෂණික විදිහට කරන්න පුළුවන් හැකියාව රජයකට තියෙනවා. අන්න ඒව හදලා තියන්න ඕන අනිවාර්යයෙන්ම. තව ආපදාවට නිබඳ ආපදාවට ලක් වෙන රටක් නේ අපි. අවුරුදු දෙකකට සැරයක් කොහෙට හරි ගන්න වතුර. ඒතකොට මේ දැන් මේ පාර ටිකක් වෙනස් විදිහේ වැඩක් වුණා. ඒ කියන්නේ දැන් වෙනදා නම් දේශපාලඥයෝ ටික බහිනවනේ. මේ පාර බැස්සේ නැති නිසා කාටවත් බහින්න බැරි වුණා. එකක්. ඔව්. සහ රාජ්‍ය නිලධාරීන්ට වැඩි බලයක් ගියා කියලා මගේ අදහස. ඒ කියන්නේ පාලේලට සල්ලි දුන්නා ඒගොල්ලන්ට. හැබැයි නම් ඒගොල්ලන්ගේ අභිමතේ පරි. ඒ කියන්නේ මං කියන්නේ එයා ගන්නේ එයාගේ පරිදැන් ඔයා වගේ පාලේල කෙනෙක් වෙලා හිටියනම් ඔය ලක්ෂ 500 මදි වෙනවා. ඔව්. අනිවාර්යයෙන්. ඒක දැන් ඔයා වගේ නැතුව නිකන් කුණු කමක් තියෙන. එහෙම නැත්නම් එහෙම නොකා ටකරමට රපෝරද එහෙම කියලා මොනවා හරි. ඒතර ඉන්න මුද්ගලයාත් බලපානවනේ ඔකට. මම කියන්නේ මේ සාමාන්‍යයෙන් වෙන දේ. එතකොට එහෙම නොවුණානේ. එතකොට ඇත්තටම ඔයාට දැන් අත්දැකීමක් සෙට් වුනේ නැද්ද ඒ වගේ? සෑහෙන අත්දැකීම් තියෙනවා. මම කියන්නේ එකක්. ආපදාවකින් පස්සේ ඉන්න මිනිස්සු ඇවිල්ලා ආපදාවට ලක් වෙලා ඒ ආපදා මානසිකත්වයෙන් ඒ කියන්නේ ආපදාවට ලක් වෙච්ච මොකද කියන්නේ ආපදාවෙන් පස්සේ මානසිකත්වයෙන් ඉන්නේ. ඒ කියන්නේ ඩේලි හවසට පොඩි අඩියක් ගහපු, ෆිල්ම් එකක් බලපු, යාළුවොත් එක්ක හිටපු, එහා පැත්තක දෙට්ට කියලා කේලමක් කිව්වම ඔහොමනේ. ඔව්. ඒතර ඒ ටික ඔක්කොම ලොක් වෙලා විතාමත් බහේ භාගත දුව නැති වෙලා ඔහොම වෙච්චා කියන එකනේ ඔය කියන්නේ. මම කියන්නේ ඒක. ඒ කියන්නේ ආපදාවට ලක් වෙලා පසු ඒ කියන්නේ ආපදාවෙන් පස්සේ මානසිකත්වය තමයි මිනිසුන් හිටියේ. ආපදාවෙන් පස්සේ මානසිකත්වය කියන්නේ සෑහෙන්න ඒ කියන්නේ අපි අවධානය දෙන්න ඕන දෙයක්.
එතකොට එතනින් පස්සේ තමයි මිනිස්සු ආපදාය මේ සහන අරන් යන වාහන වලට පැනලා මංකොල්ල කා ගන්න මේ මිනිස්සු. එතකොට මේ සහන ඉල්ලගෙන මේව ගානේ ප්‍රාදේශීය කම්ලා එක ග්‍රාම නිලධාරීත් එක අරගන්නේ. ඒ කියන්නේ ගහ ගන්න මට්ටමට යනවා කෑකෝ ගහගෙන බැනගෙන. මොකද මේ මිනිසුන්ට කියන්නේ සාමාන්‍ය අර නිරෝගී මිනිස්සුන් නෙමෙයි එතකොට ඉන්නේ. එතකොට මේ මිනිස්සුත් අනිත් එක දැන් අපි ඔය ගැන මිනිස්සු ගැන හැමෝම කතා කරනවා. නිලධාරීන් ගැන කවුද කතා කරන්නේ? ඒගොල්ලොත් මහන්සිලානේ. ඒගොල්ලෝ පුදුම කට්ටක් ආගෙන සමහර නිලධාරීන් එකක් තමයි උන් ඇත්තටම මේ වැඩේට උදව් කරන්න ඕන කියලා එකයි අනිත් එක රාජ්‍යයෙන් එන ප්‍රෙෂර් එක සහ කියන්නේ ජොබ් එක නැති වෙන කියන බියකුත් එක්ක නෙවට කරන්නේ. මම සරලව කියන්න. දැන් මිනිස්සු දැන් ඇත්තටම අපි කරන කොටස කරන්න ඕන රාජ්‍ය නිලධාරීන් කියලා කියමුකෝ. ඒ රාජ්‍ය නිලධාරීන්ට ඒ කොටස කරන්න ඕනේ දවස ගානේ ආයෙත් උදේට ඉල්ලනවා ලිස්ට් එකක්. තව ටිකක් පැයකින් තව ලිස්ට් එකක් ඉල්ලනවා. අර ටික ආයෙ ලියන්න ඕන. ලියන්න හරි මොකක් හරි කරන්න ඕන. ඉතින් ඒ මිනිස්සුන්ට අර සංඛ්‍යාලේඛන දීලම එපා වුණා. පහුගිය දවස්වල මම දන්න දේ තමයි රාජ්‍ය නිලධාරීන්ට එපා වුණේ සංඛ්‍යාලේඛන දීපා. විනාඩි 5න් එක්කෝ ප්‍රාදේශීය ඉල්ලනවා. තව කවුරු හරි ඉල්ලනවා. අධ්‍යාපන කවුරු අධ්‍යක්ෂකෙක් හරි කවුරු තව කෙනෙක් තව කවුරු ඉන්න ඇමති කෙනෙක් ඉල්ලනවා. තව කවුරු හරි කොළඹින් කවුරු හරි ඉල්ලනවා. දැන් ඒ ටික ඔක්කොම ඒ කෝල් කරලා ඉන්නේ අදාළ අපිට ග්‍රාම නිලධාරීට කියලා. ග්‍රාම නිලධාරී අර ටික බලන්නත් ඕන මිනිස්සුන්ගේ ප්‍රශ්න බලන්නත් ඕන. ඒ ඔක්කොම පස්සේ ASCII මේ සංඛ්‍යාලේඛන හදන්න ඕන. අන්න ඒ වගේ. එතකොට ඕක මොකක් හරි ඒ කියන්නේ අන්න ඒ වගේ අර දැන් මේ අත්දැකීම් ටිකෙන් ওই මිනිස්සුන්ගේ අත්දැකීම් ටික අරගෙන හරි දේවල් හරි මොකක් හරි ක්‍රමවේදයක් ආපදාවකදී වැඩ කරන විදිහ ක්‍රමවේදයක් හදලා තියන්න ඕනේ ඊළඟට ඉස්සරහට එන දේවල් ටිකත් එක්ක. මම කියන්නේ ඒක සෑහෙන්න වැදගත් අවධානයක් යොමු වෙච්ච නැතිම දෙයක්. එතකොට මේ ආණ්ඩු ෆේලි වැඩක් කරාද ඔක ඇතුලේ? මං හිතන්නේ ආණ්ඩුව පාස් කියලා. ෆේල් කියලා කියන්නේ නැහැ මං. හැබැයි ආණ්ඩුව පාස්. නෑ මං කියන්නේ අනවශ්‍ය වැඩක් කළාද කියලා මං අහන්නේ. අනවශ්‍ය පුතන හරි. අනවශ්‍ය වැඩක් කියලා මට අදහසක් තියෙනවා මෙන්න මෙහෙම එකක්. රාජ්‍ය නිලධාරීන්ගේ ඔය අපි හිතමු ආධාර බෙදන එක හරි ඔය සහන සලසන එක අමතරව ඔය ග්‍රාම නිලධාරීන්ට උඩින් ඔය කමිටුවක් පත් කරලා ඒ කමිටුවේ නිලධාරී කෙනෙක් පත් කරානේ. මං අන්න ඒක ඇත්තට හොඳ දෙයක් කියලා හිතන්නේ නැහැ. මොකද ඒ කියන්නේ රාජ්‍ය නිලධාරීන් බැඳලා නැහැ දේශපාලන පක්ෂයක තව කෙනෙක් යටතේ වැඩ කරන්න. ඒක රාජ්‍ය නිලධාරී වැඩ කරන රාජ්‍ය නිලධාරී යාන්ත්‍රණය. ඒතර ඒ කියන්නේ මම මේ බේරන්න කතා කරන එක නේ අපි නිකනුක් කතා කරන එක කියන්නේ ඔය රාජ්‍ය නිලධාරීන්ගෙත් තියෙනවනේ අවුලක්. අවුලක් තියෙනවා. මං කියන්නේ මේකයි. ඒක මොනිටරින් වලට දැම්මට ප්‍රශ්නයක් නැහැ. මොනිටරින් නෙමෙයි අර නියෝග දෙන අර නිකන් ඒගොල්ලෝ එයාට දෙවෙනම මේ කියන්නේ ඕතරයිස් පවර් එකක් දෙනවා. ඒ කියන්නේ අන්න එහෙම කරන එක ඇතුළේ පොඩි වැඩ අවුලක් තිබුණා. කියන්නේ මොකද මම කියන්නේ මම ප්‍රාලේ කොට්ටාසේ මොනවද කියන්නේ නැතුව කියන්නම්. ඇත්තටම එක පන්සලක මිනිස්සු 125ක් 30ක් හිටියා. ඔව්. ඇත්තට මේ හාමුදුරුවෝ සෑහෙන try කරනවා දැන් හාමුදුරුවන්ට වතුර ඇති. ඔව්. දැන් 25ක් 30ක් ඉදි වතුර මදිනේ. හාමුදුරුවෝ බටගෙන අනම්මනම් කරනවා. ඔව්. ඊට පස්සේ මට කිව්වහම දැන් මගේ අතේ සල්ලි නැහැනේ. ඔව්. මම ඊට පස්සේ ප්‍රාලේට කිව්වා මෙතන මෝටරයක් ගෙනත් දෙන්න. ඔව්. සල්ලි නැහැනේ ඒක එහෙම වෙන දිහාවකින් බලන්න. මේ මොහොතේ මෝටරයක් ගේන එකනේ වැඩේ අනිවාර්යයෙන්. එච්චරයිනේ. ඊට පස්සේ මෝටරය අරන් යන එක හරි මොකක් හරි කරගත්තා. අන්න එහෙම දැන් අවුල් දෙන කෙනෙක්. එතකොට නිකන් මේකෙදි විචිතයත් මම දැක්ක සභාපතිට වඩා උඩින් ඉන්න හදනවා ප්‍රාලේ. ඔව්. එහෙම එකක් නැහැ. දැන් සභාපතිලා ඇත්තටම මේ වෙලාවේ කියන්නේ වෙන ආණ්ඩුවල වගේ නෙවෙයි. අපි අදහසක් දන්නෝ නිකන් මේ උන් ගිහිල්ලා වැඩ කරා. ඔව්. ඇමතිලත් ගිහිල්ලා වැඩ කරානේ. මම කියන්නේ ඒක මේ ආණ්ඩුව හොදන කෑල්ල නෙවෙයි. නමුත් එහෙම නොවෙච්ච තැනුත් තියෙනවා වෙච්ච තැනුත් තියෙනවා. නමුත් පොදුවේ ගත්තාම රාජ්‍යනිලියා පරයා යන්න දැඟලුවේ නැහැ කියලා මගේ අදහස. අර කමිටුව ඇතුළේ මොනවද උනේ කියන එක අපි මම කියන්නේ ඒක තමයි හැමතැනම නෙමෙයි. හැබැයි සමහරක් දැන් අපි කොහොමද ඒ අන්න එතෙන්දි තමයි ප්‍රශ්නේ තියෙන්නේ. මේ කමිටුවට පත් කරන එක මම දන්න හොඳ කමිටුවල හිටපු එහෙම අය ඉන්නේ හිටියා. හරිද? ඒතර සමහරක් තැන්වල අර කමිටුවේ ඉන්නගෙන අර වගේ දේවල් අරගෙන රාජ්‍ය නිලධාරීන්ට මැදිහත් වෙලා ඒගොල්ලෝගේ රාජකාරියටත් මැදිහත් වෙලා මේක සෑහෙන ගැටලුවක් තියෙන තත්ත්වයක් ආවා. එතකොට මෙතෙන්ට පත් කරන්නේ කවුද කියන එක දැන් අපි හිතමු දේශපාලන පක්ෂයක් විසින් මේක පත් කරනවා නම් මේ පත් කරන්නේ කවුද කියන කෙනාගෙන හොඳ මේ අවබෝධය ඕකෙදි වෙන්නේ අර ඔයාලා වගේ ටීම් වලට එපා වෙනවනේ. එපා වෙනවා. එකක් අපිටත් එපා වෙනවා. රාජ්‍ය නිලධාරීන්ටත් එපා වෙනවා. එහෙම අවුලක් වෙන දැන. අනිත් එක අපිට මොකක් හරි මේ තොරතුරු ටික යන්න. මේ data ටික සංසරණය වෙන්න හොඳ ක්‍රමවේදයක් මොකක් හරිම තියෙන්න ඕන. අනිත් එක අපි හිතමු දැන් ඕන කෙනෙක්ට ඇවිල්ලා බලන්න වෙබ්සයිට් එකට හරි මේ ප්‍රශ්න ටික දැන් අද උදාහරණ ගන්නකො කොවිඩ් වලදී අපි දැක්ක ලෝකෙම ගැන අපිට දත්ත තියෙනවා. ලෝකෙම යන මේ වෙනකොට දැන් කොච්චර මේ ප්‍රමාණයක් ඉන්ෆෙක්ට් වෙලාද කොච්චර ප්‍රමාණයක් යනවාද අපි හැමදේම බැලුවානේ. එතකොට මේ වැඩේදීත් අපිට මොකක් හරි අන්න ඒ වගේ තාක්ෂණික ක්‍රමවේදයක් යන්න ඕන. ඒ කියන්නේ අපිට කරන්න පුළුවන් විශ්වවිද්‍යාලේ තියෙන තාක්ෂණික ඒවට අවශ්‍ය මිනිස්සු ලංකාවේ ඉන්නවා. ඒ කරන්න පුළුවන් ලංකාවේ මිනිස්සුන්ට ඕනේ මගේ හැමදාම අදහස. මිනිස්සුන්ට ඕනේ ප්ලැට්ෆෝම් එක. හරි ප්ලැට්ෆෝම් එකක් හදනවා නම් ප්ලැට්ෆෝම් එකේ දුවනවා.
අරගලේ හරි ප්ලැට්ෆෝම් එකක් කරාට පස්සේ මිනිස්සු ඒ ප්ලැට්ෆෝම් එක දිගේ දිව්වා. දුවලා ඉවරලා ඒක කරා මං කියන්නේ. මේ රජ්‍ය විසින් හරි මේ යාන්ත්‍රය විසින් කතා වෙලා එයා ගැහුවේ. කතා වෙලා. ඒ කියන්නේ 9 වෙනිද උන් කතා වෙලා ගැහුවා. ඔව්. අරගලේ කවුරුවත් කතා වෙලා හිටියේ නැහැ නේ ගහන්න. ඒ මොහොත ශනික මෙහෙමනේ. අන්න මං කියන්නේ ඒ ප්ලැට්ෆෝම් එක හදනවා. අරගලේ අපි හිතමු ගෝල්ෆේස් මේ අරගල භූමිය කියමු. අන්න ප්ලැට්ෆෝම් එක මිනිස්සුන්ට ඇවිල්ලා එතන ඉඳගෙන වතුර එකක් බීලා කෑම එකක් හරි කාලා අරගලේට සහභාගී වෙන්න ඔළුවක් වෙන්න පුළුවන් ප්ලැට්ෆෝම් එක හැදුවා අපි මොන විදිහකින් හරි අවිඥානිකව හරි සවිඥානිකව හරි අවිඥානිකව හරි ඒක හැදෙනවා. අන්න ඒක තමයි ඕන තැනකදී කරන්නේ අපිටත් ගිහිල්ලා උදව් වෙන්න පුළුවන්. මේ ප්ලැට්ෆෝම් එක හදනවා නම් අපි ඒකේ අපේ භූමිකාව කරගෙන යන්න පුළුවන්. මම කියන්නේ මේ රට හදන එක හරි. මේ දේශපාලනිකව මේ කරන ලොකු දේවල් වල අපිට ඕනෙම මෙන්න මේ ප්ලැට්ෆෝම් එක හදනවා නම් ලංකාවේ මිනිස්සු තාමත් සූදානම් ඕන වෙලාවක මේ දැන් ගිහිල්ලා දැන් ඔය මේ පහුගිය දවස්වල ගංවතරේ මිනිස්සු තමන්ගේ තියෙන සල්ලි ටික දීලා මම දන්නා මගේ ඕස්ට්‍රේලියාවේ ඉන්න යාළුවෙක් ඉන්නවා මුළු පඩිය මෙව්වා. මම දන්නවා පඩිය නෑ අනේ දවස් 15ක් ඉඳපන් මට උදව් කරපන්. තව දවස් 5ක් 15ක් අල්ලගෙන ඉඳපන්. මේ දවස් 15කින් මට ආයෙ සල්ලි හම්බෙනවා මම ඒකත් ඔබට දාන්නම්. උඹට එවන්නම් උඹට ඕන කැම ටික එවන්නම්. අන්න ඒ වගේ කියපු මිනිස්සු ඉන්නවා. මේ ලංකාවේ මිනිස්සු තාමත් ලේසි. හැබැයි අපිට ඒකට අවශ්‍ය පහසුකම් ටික ප්ලැට්ෆෝම් ටික හදලා තියෙනවා නේද? කියන්නේ මම නිකන් අහන්නේ කියන්නේ ඔයා මේ වැඩේ දන්නේ. ඔව්. අපි දැන් ඉලී ඉඳලා බලන්නේ. සහ ඒක ඇත්තටම එහෙම කියන්නේ හොරකම් කරන කට්ටියත් ඉන්නවද ඔය ඇස්සේ? හොරකම් කරන කට්ටිය ඒ කියන්නේ මං කියන්නේ ඔන්න මේ අපි බඩු ගාවේ වගේ එකතු කරනවා ඊට පස්සේ ඌ තියාගෙන පොඩ්ඩක් බෙදලා ඔය වගේ වැඩ කරන මිනිස්සු ඉන්නවා. ඒකට තිබුණා. එහෙම ආරංචිත් අපිට හම්බුණා. එහෙම තැන් වලට අපි මැදිහත් වෙන්න පුළුවන් මට්ටමේ මැදිහත් තුනා. ඒක කියන්නේ උගේ ක්වොලිටියක් නැතිකමනේ. මිනිස්සු මෙහෙමයි. දැන් ඒකත් මම විශ්වාස කරන්නෙම ඒ කියන්නේ ක්‍රයිසිස් එකේ පස්සේ මිනිස්සුන්ගේ මානසිකත්වය කියලා. මම විශ්වාස කරනවා. එහෙම අයත් මේක ඇතුලේ සෝෂල් මීඩියා දැන් අර මම නම කියන්න කැමති දැන් මේ දවස්වල යන එකක් තියෙනවනේ ඩුබයි කේස් එකක්. ඒකට ඒක වෙලා තියෙනවද එහෙම? එහෙම දැන් මම ඇත්තටම කියන හරිය අදහසක් නැහැ. නමුත් ඒක වෙන්න බැරි දෙයක්ුත් නෙමෙයි. හරිද? ඒක වෙන්න බැරි දෙයක් හේතුව අර ඒක නිසා තමයි අර කියන්නේ රජයක් අර ඔයා කියන ප්ලැට්ෆෝම් එක හදන්න ඕනේ නිසා. ඔව්. එතකොට අතන්ට ඇවිල්ලා ඔය අන්න හරි. දැන් හොඳම උදාහරණයක් කියන්නකෝ දැන් ඔන්න එහෙම ප්ලැට්ෆෝම් එකක් හදලා තිබ්බා. එතකොට අපිට එහෙම කවුරුවත් එහෙම මැදිහත් වෙන්න ඕනේ නැහැ එකතු කරන්න. එතකොට එකතු කරලා අපිට දෙනවනම් ඔව් එතනින් කියන්න පුළුවන් අපිට දෙන්නකො මෙච්චර මොන හරි කිව්වා. ඒතර අතරමනේ ඒක ඔව් දෙන්න එන්නේ මේ ටික දුන්නා. ඒතර අපිට ප්‍රූෆ් දුන්නා. එතනින් වැඩේ ඉවරයි. ඒක ආපදා කළමනාකරන අමාත්‍ය දෙපාර්තමේන්තුවෙන් හරි එහෙම නැත්නම් මොකක් හරි අමාත්‍යාංශකින් හරි රාජ්‍ය පරිපාලන මොකෙන් හරි එහෙම එකක් හැදෙනවා නම් ජනාධිපතිතුමා මැදිහත් වෙලා හරි මේ ශ්‍රී ලංකාවකකින් හරි මොහොකින් හරි නේ. ඔව් මට මේක වැඩේ කියද්දි තව කියන්න ඕනේ. එහෙම අපිට සපෝට් දීපු අය තියෙනවා. උදාහරණයක් ගත්තොත් ඔය ක්ලීන් ශ්‍රී ලංකාවේ ඉන්න ඔය සමහර ඉසුරු එහෙම මට කතා කරලා සමහර ඉල්ලන සමහරක් දේවල් ඒ කියන්නේ කොහෙවත් හොයාගන්න නැති දේවල් උදාහරණයක් වුණා මට එක තැනක පාරක් ක්‍රොස් කරන්න කම්බියක් ඕන වුණා. මම හැමතැනම හෙව්වා කම්බියක් හොයාගන්න බැරි වුණා. කම්බියක් කියන්නේ සාමාන්‍ය අපිට හඳුනාගෙන කම්බියක් එපේ. ඒතර ඉසුරුට කතා කරා විතරයි. ඉසුරු දවස් එකමාරක් ඇතුලේ මට ඒක හම්බුන්නේ. ලැබෙන සැලසුව. එයාම කොළඹින්දන් ඇවිල්ලා එයාම වාහනයක දාගෙන එයාම මට ගෙනත් දුන්නා. අන්න ඒ වගේ දේවල් වුණා. මං කියන්නේ අන්න ඒ වගේ ඒක තව ඒ කියන්නේ පර්ෆෙක්ට් වෙන්නයි ඕනේ කියලා කියන්නේ. ඕන. අපි වගේ පිරිසක් ඉන්නවා. මං කියන්නේ වැඩ කරන්න පුළුවන් සෑහෙන දැන් මම එක්කෙනෙක් විතරයිනේ. සහ මට කරන්න පුළුවන් හරිම සීමිත පොඩි ප්‍රමාණයක්. අපි වගේ අර ඔය මං කියන්නේ ආපදාවකදී විතරක් නෙමෙයි මං කියන්නේ ඕන දෙයකදී ඕන මාතෘකාවක් ගත්තොත් ඕන ශේෂ්ත්‍රයක් ගත්තොත් අපි වගේ අර අපි වොලන්ටියර් වැඩ ගන්න පුළුවන් පිරිසක්. හොඳ මේ පිරිසක් ඉන්නවා. අන්න ඒ මිනිසුන්ට වැඩ ගන්න අවශ්‍ය ප්ලැට්ෆෝම් ටික තියෙනවා නම් අපිට වැඩ කරන්න. දැන් හොඳ තව එකක් මං කියන්නම් මේකට උදාහරණයක්. මේ දැන් අපි හිතමු දැන් ඔන්න ඔය නෙළු වසන්තය ඇවිල්ලා හෝර්න් ප්ලේන්ස් එක සම්පූර්ණ කෙල වෙනවා. එතකොට ඒක ඇතුළේ ඉන්න සේවක ප්‍රමාණය මදි අර කුණු ටික අස් කරගන්න. හැබැයි අපි කැමැති ගිහිල්ලා උදව් කරන්න. හෝර්න් ප්ලේස් එකේ එක ගාබේජ් බෑග් එකක් තියෙනවද අපිට එහෙම ගන්න? නෑ. මං කියන්නේ අන්න ඒ වගේ තැනක් හදලා ටිකට් කවුන්ට් එක හරියට මේ වගේ තැනකදී වැඩක්. ඒතර ට්‍රිප් එකක් ගිය වෙලාවට ඒ ට්‍රිප් එකේ ගියේ ඒ මිනිස්සුම එකතු කරගෙන ගිහිල්ලා අරක දීලා යයි. අන්න ඒ වගේ හදනවා. ඊට පස්සේ දැන් හොඳම උදාහරණේ හොඳම ප්‍රශ්නේ ආයේ තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි මේ සිරිපාදේ. ඒතකොට සිරිපාදේ රයන පොලිතීන් ප්ලාස්ටික් නිසි පරිදිව බැහැර කරන්න හරි ක්‍රමවේදයක් දැනටත් තාමත් නැහැ. ඒක පොලිසියෙන් තහනම් කරන්නත් ඕන. හැබැයි තහනම් කරන්නත් බැරි ප්‍රායෝගික ප්‍රශ්න ටිකක් තියෙනවා. එතකොට අන්නේ ටිකට මැදිහත් වෙලා ඒකට කරන්න පුළුවන් ප්ලැට්ෆෝම් එකක් හදන්න ඕන. එතකොට මේ ප්ලැට්ෆෝම් එක හදන්න අවශ්‍ය දේවල් ටික කරලා අපිටත් එකට සහභාගී වෙන්න පුළුවන් ඉඩක් තියන්න. එතකොට අපි සහභාගී වෙලා එතකොට දැන් අපි ඔය හැමතැනම කතා කරනවා මේ Facebook එකේ දදා මහන්සි වෙවි එක ගාට කතා කරගෙන ඕනේ නැහැ නේ ඒක. ඔව් අවශ්‍ය නැහැ. ඇත්තටම අන්න ඒ වගේ දැන් එහෙම තියෙනවා නම් මං කියන්නේ ඕනම ඒ වගේ ඔයා වගේ එහෙම ඔයාට මිනිස්සු තව හම්බෙනවද? සෑහෙන හම්බෙනවා.
සෑහෙන හම්බ වෙනවා. ඒ කියන්නේ දන්නේවත් නැති මිනිස්සු ඉන්නවා. දන්නව නැති මිනිස්සු මම හොඳම දෙයක් කියන්න. මට වෙච්ච සිද්ධියක්. දැන් ඔය මම ඔය ගෙවල් හොයාගෙන යද්දී එකපාරට මේ ගොඩාක් දුර 12 භාගි පැත්තට යන්න පුළුවන්. සාමාන්‍ය ගම්පොළ ඉඳන් කිලෝමීටර මත 16 17කටත් වැඩි ඇති. මේ එතකොට යන්න අපිට මේ අපි යන්න ගියේ ලොරියකින්. ලොරියෙන් යන්න බෑ. පාරවල් කැඩලා හරියම යන්න බෑ. අන්තිමට අපිට යන්න විදියක් නැති වුණා. ඊට පස්සේ අපි ළඟ ගෙදරකට ප්‍රශ්න කිව්වට පස්සේ ඒ ගෙදර අයියා අපි දන්නේත් නෑ. කවදාවත් දැකලා නැති මිනිස්සෙක්. එයාගේ බයික් එක දෙනවා හරි මල්ලි අරන් යන්න කියලා. දැන් එයා දැන් හිතන්න බයික් එකෙන් ලක්ෂ දැන් 5-6ක් යනවා නඩුම. එයාගේ නෝනාගේ බයික් එක දුන්නේ. ඉතින් මේ මිනිස්සු අපි ගැන විශ්වාසයක් ඇති වෙනවා කවදාවත් දැකලා නැති මිනිස්සෙක්. ඒකට හැබැයි එයා දන්නවා අපේ අවශ්‍යතාවය මොකද්ද කියලා. එයාට තේරෙනවා. ඒතකොට මිනිස්සු උදව් කරන්න ලෑස්ති. ඉතින් අපි අර වගේ අපිට ඕන බයික් අරන් අනිත් පැත්තේ 12 වගේ පැත්තෙන් කොහෙට හරි ගිහලා යන්න තිබ්බා. හැබැයි අපි එහෙම ගියේ නැහැ. හැබැයි එහෙම මිනිස්සු හිටියා. ඉතින් මම හැවුවා ඇයි ඒ අයියේ ඉතින් ඔයා බය නැතුව දෙන්නේ කියලා. නෑ මල්ලි මන් දන්නවා ඔයා දැන් ගම්පොළේ ඉඳන් මෙතනට ආව නම් ඔක උස්සගෙන කොහොම හරි මෙතනින් එහාට යන්න කියලා. ඔයා මේක තරන් ගිහලා දීලා බයික් එකයි ගෙනත් දෙනවා කියලා එයා කිව්වා ඉතින්. ඒ වගේ තමයි. ඒ මං කියන්නේ මේ අර අන්නේ ඔව් දැන් ඒ හොඳ මිනිස්සු විතරක් සෙට් වුණාම නරක මිනිස්සුන්ට හොඳ වෙන්නත් වෙනවනේ. ඔව්. මේ අනිත් එක ඔය හොඳ මිනිස්සු නරක මිනිස්සු කියලා වෙන් කරන්න බෑ ඔය වෙලාවක. එකම දේ අර ක්‍රයිසිස් එක ඇතුලේ මිනිස්සු ප්ලේ කරන තමන්ගේ අර ප්ලේ එක වෙනස්. මානසික මට්ටමත් එක වෙනස්. ඒකෙදී අර දැන් එහෙම ප්‍රශ්නයක් වෙනවා නම් අනිවාර්යයෙන්ම නවත්තන්නම ඕනේ. ඒක තමයි මගේ අදහස. ඒ කියන්නේ එහෙම මිනිස්සුන්ට බඩු ටිකක් හරි එහෙම දෙනවා නම් මිනිස්සුන්ට බෙදා ගන්න දින දේවල් ටික රාජනීතිදාරී කවුරු බෙදාගෙන අරන් යනවා කියන එක අවුලක්නේ. ඒක හරිම අවුලක්. ඒතොර ඒ වගේ තැන්වලදී ක්‍රියාත්මක වෙන්න ඕනේ. අස්සසුමත් තරන් යන්නේ ගුණ ඉන්නේ කියලා. ඉන්නවනේ. ඒක තමයි. එතකොට දැන් අපි හිතමු දැන් කවුරු හරි එහෙම ඩුබායිල් නම් බඩු ගෙනල්ලා ඒක වෙනවා නම් අනිවාර්යයෙන්ම බලන්න ඕනේ. මොකද ඒ බඩු දෙන්නේ මිනිස්සුනේ. ඒ කියන්නේ මේ මිනිස්සුන්ට ලැබෙන්න කියලා. ඒක මම හරි රාජනීතිදාරෙක් හරි කවුරු හරි වුණා නම් හම්බෙච්ච බඩු ටික කොහෙද නැහැ කියලා අහන්න පුළුවන් ඕන කෙනෙක්ට අහලා ඒ බඩු වලට මොකද උනේ කියලා අහන්න පුළුවන් හැකියාව තියෙනවා. මම කියන්නේ මගෙන් අහන්න. මගේ බඩුවට මොකද උන්නේ කියලා. මට පෙන්වන්න ඕන තරම් දේවල් ටික තියෙනවා. මගේ බඩු ටික දීපු තැන් ටික තියෙනවා, ගියපු තැන් ටික තියෙනවා. මම Facebook දැම්මේ නැති වුණාට හරි. ඒ බඩු වලට ගියපු දේවල් වෙච්ච දේවල් ටික කියන්න මට එකෙන් එක පුළුවන්. මම කියන්නේ හාල් කිලෝ එකක් මෙන්න මේ හාල් කිලෝ එකට මෙන්න කොහෙටද ගියේ කියලා මගෙන් ඇහුවොත් මට කියන්න පුළුවන්. නැත්තම් ඔහොම කරගෙන යන්න බෑ ඉස්සරහට. යන්න බෑ. ඒ කියන්නේ මොකද මාත් එක්ක ඇත්තටම ඇයි ඉතින් ඔය ටික කළා දැන් මොකද්ද වරද? මොකද්ද? ඇයි කරන්නේ ඔය? මං හිතන්නේ මට ඒක කරන්න පුළුවන් නේ. එහෙම පුළුවන්කම තියාගෙන ඒ කියන්නේ ඒක මොකක්ද මිනිහෙක්ට එක්ක මට හිතේ දේශපාලනයට ඕනේ. නේද ආතල් එකක් තියෙන. එහෙම නැත්තම් වෙන කරන්න වැඩක් නැති මොකක් හරි එකක් තියෙන මොකක්ද ඒක? ඇයි ඉතින්? මං හිතන්නේ මගේ කැමැත්ත. ඒක අපි ඕන දෙයක් කරන්නේ අපේ කැමැත්තටනේ. අපේ හිත හැදෙන්න හරි නැත්තම් එහෙම. එතකොට මට ඒක කරන්න හැකියාවක් තියෙනවා. ඒක කරන අර ටෙක්නිකල් කාරණා ටිකත් මම දන්නවා. එතකොට ඒක කරන්න පුළුවන් අර හැකියාව සහ ඒක ඇතුලේ වෙන ප්‍රශ්න ටික දරා ගන්න පුළුවන් මානසික මට්ටමකුත් තියෙන නිසා මට ඒක කරන්න අනිත් එක මම ආසයි. කියන්නේ ඒ වෙලාව වගේ වෙලාවකට තමයිනේ මිනිස්සෙක් ඕන. දැන් ඔයා අමාරු වැඩිච්ච වෙලාවටනේ ඔයාට උදව්වක් ඕන. ඒතර උදව්වක් දෙන්න කැලේ මට පුළුවන් නම් ඇයි මම ඒක නොදීන්නේ කියලා වගේ ප්‍රශ්නයක් මගේ ඇතුලේ හැදෙනවා. ඒක නිසා මම ඒක කරනවා. ඉතින් ඒක ඉස්සරහටත් මට පුළුවන් තාක කර ශරීර ශක්තිය තියෙන කාලයක් ඉතින් ඕක කරනවා. ඉතින් පුද්ගලික ධනයද ඔක්කොම වියදම් කරනවා. ඔව් ඒව වියදම් වෙනවා. ඉතින් එහෙම වියදම් ඒක ඒ වෙලාවට ඒක කරන්න බෑ නේද මම කියන්නේ. දැන් මට වඩා තිබිලා බින්දුවටම නැති වෙච්ච මිනිස්සු ටික මේ ඉන්නේ. ඒකට ඒ මිනිස්සුන්ට දෙයක් කරන්න මට මගේ තිබෙන දේ දුන්නා කියලා මට ප්‍රශ්නයක් නෑ. ආයි කවදා හරි දවසක ඔක මට උපයා ගන්න පුළුවන් කියලා අදහසක් මට තියෙනවා ඉතින්. ඒ කියන්නේ මම හිතනවා මේක මේ ඒ කියන්නේ මට ඕන වෙන්නේ මේ කියන්නේ ඔය කරන වැඩ ටික මට ආතල් ඒක මට සම්බන්ධ වෙන්න විදිහක් නැති. එකක් වෙන එකක් අපි බැඳලා ළමයි සහ එක ප්‍රශ්න තියෙනවා. හැබැයි අපිට පුළුවන් විදිහට අපි දේවලුත් අපි කරලා තියෙනවා. හැබැයි මට ඕනකම තිබුණා නිකන් කියන්නේ ඔයාව එහෙම එළියට අරගෙන වෙන මිනිස්සු ටිකකුත් අවශ්‍ය ගන්න. මට ඕනකම තියෙනවා අන්න එහෙම එකක්. ඒ නිසා තමයි අතන මං නැත්තම් මං හිතන්නේ මේ සානවාය පෙනී ඉන්න කැමති නැති. එහෙම පොඩි එකක් තියෙනවා. ඊට පස්සේ මම කොහොමත් හිතන් ඉන්නේ මේ අපි පොඩි ඔය කියන ඔයා ඒ පැතිවලට පොඩි වෙලාවක යන් අනිවාර්යයෙන්. මේ ඒකට නිකන් එහෙම කියන්න හිතාගෙන හිටියේ මොනවා හරි තියෙනවද? නෑ ඇත්තටම කියන්න හිතාගෙන තියෙන්නේ මම කිව්වා. ඒ කියන්නේ මම කිව්වා ප්ලැට්ෆෝම් එක හදන්න ඕනේ. ඒ කියන්නේ මම ඇත්තටම ආවෙත් ඒ කියන්නේ මට එහෙම කතාවේ දක්ෂයෙක් නෙවෙයි මම මේ කතා කරත් පැටලෙනවා. මම එහෙම ඒ කියන්නේ මගේ ප්‍රකාශන මාධ්‍ය තමයි කවිය. එතකොට මට ඇත්තටම කතා කරන්න බැරි එක්කෙනෙක්. හැබැයි මට මම මේ ඔය වගේ ඒ සන්තෝෂ විල කියලා දැම්මේ කවියට? සන්තෝෂ විල කියලා දැම්මේ ඉතින් අර සන්තෝෂ විල ඇතුලේ ලියන මගේ කතන්දර ටික තියෙනවනේ මම කියන ටික. ඒ කියන ටික මට අවශ්‍ය හයිලයිට් කරන්න ඕන සන්තෝෂ විල කියන්න. සතුටින්ද? සතුටින්. මම ඉන්නේ සතුටින් ඉඳලා. ඔව් මම සතුටින් ඉන්නේ. මම අනිවාර්යෙන් සතුටින් ඉන්නේ සෑහෙන. එහෙනම් වෙන කියන්නේ අපි වැඩේ ආයි
එකක් වෙච්ච ගමන් ආයෙ කතා කරමු. ඔව් නෑ තව එකක් මට කියන්න බැරින සෝරි. හරිය. ඒ කියන්නේ මං කියන්න ගියේ ඒ අර ප්‍රකාශන මේකෙදිත් මං මේ අවස්ථාව අතරගත්තේ මට ඔය කියන්න ඕන ටික කියන්න ඕනව තිබ්බා. මට ඒකට අවස්ථාවක් දුන්නට ඇත්තටම මට සුයි. මේ මට සහ මෙහෙමයි ඇත්තට මේ ඒ කියන්නේ මට ඔයාගේ පළවෙනි ඉන්ටර්විව් එකක් කරන්න ලැබීම සහ ඒකට කරවීම ඒකටත් thank you. එහෙනම් ජයවා මේ අපි වෙන වැඩකදී කියන්නේ දැන් මම බලාගෙන ඉන්නවනේ. අපි මම හිතන් ඉන්නවා මොකක් හරි අපි ආයි හදිස්සි මොනවා හරි දෙයකදී එහෙම කතා කරමු. සහ මොනවා හරි මේ වෙන කියන්න දේවල් නැද්ද ඒකට නිතර උදව් කරන හරි මේ වැඩවලට පස්සෙන් ඉන්න ඔයත් එක්ක ඉන්න මිත්‍රෝ පිරිසක් ඉන්නවා මම දන්නවා ඒ කියන්නේ සෑහෙන සසි නොදන්න කොළඹක් මට දැන් මේ සෝෂල් මීඩියා ගමනේ මල් වගේම ගල් හම්බෙලා තිනවා ගල් වලින් ගහලා තියෙනවා වැටෙනකන් ගහලා තියෙනවා. හරිද? හැබැයි ඒ සමහරත් තැන්වලදී ප්‍රශ්නගත සිදුවීම් ඕන තරම් ඇවිල්ලා ප්‍රශ්න කරන්න ඕන තරම් අවස්ථා තියෙද්දී ඕන වෙලාවක මිනිස්සු මාව විශ්වාස කරන පිටිපස්සේ සෑහෙන මිනිසක් ඉන්නවා. යාළුවෝ ටිකක් ඉන්නවා. මේ කියන්නේ ඒ නිතර හම්බෙන අය ඉන්නවා. නිතර ඒකදී ඔයාලට කියන්න ඕනේ නමකුත් ඒ නම කිව්වා කියලා අනිත් ඒකු තරහ වෙන්නේ නැතිත් නමක් එහෙම තියෙනවද? දෙයක් තුනක් හතරක් හරි. ඔව් නේ ගොඩ මෙහෙමයි නම් සෑහෙන පිටසක් තියෙන එකක් මග හැරෙන්නත් පුළුවන්. දැන් කොළඹ ඉන්න යාළුවෝ ටික නිකන් උදාහරණයක් ගත්තොත් හැමදාම ඔය සුජිත් අන්නමලේ චමල්ල කලන්ද පොල්වත්තගේ ඔය චමිර ජීවන්ත අනුරාධ සංජය ඔය අපිත් එක ඉන්න ඔක්කොමල්ලා අනුරාධ සංජයගේ ගෙදරත් ගියානේ. ඒ කමියුනිටි මම දැලුවා මාර පිස්සුද එහෙම නිකන්. ඒකට තේරෙනවනේ අකෝ තමන්ගේ ගේ ගිහිල්ලා කෙලවෙන්න බෑ. විශේෂයෙන්ම ආයි තිවංක විශ්වනාත් ඊට පස්සේ නිසල්. ඒ කියන්නේ ඔන්න දැන් තව එකක් වෙච්ච තව කියන්න වැඩි වෙනවද මේක දැන්? නෑ. ඕකෙන් ඉවරයි. දැන් ඔන්න දැන් අපේ මේ දැන් කමියුනිටි කිචන් එක හදාගෙන මේක අහන්න ෆුල් බිසි වෙනවා. මේක දැන් අදහසෙන් අනිත් එක දැන් මේ ගම්පොල යට වෙලා මේ ගම්පොල මෙහෙම ගිහිල්ලා මිනිසුන්ට කන නැහැ කියවට එච්චර දැනෙන්නේ නැති වෙන්න පුළුවන් මේ මිනිසුන්ට මෙහෙත් යට වෙලානේ. ඒතර මේගොල්ලෝ පේන එකට වඩා නොපෙනෙන එකට වඩා මේ පේන එක වැඩි නිසා ඒගොල්ලෝ බිසි වෙලා අර හරියට සැපයුම් ආවේ නැහැ ඒක අවස්ථාවක. කියන්නේ මට කිව්වා මට අඩුතරමේ මට මොකවත් එපා මිනිසුන්ට හාලුයි ලුණුයි විතරක් මට එවන්න කියලා. ඒ කියන්නේ මං කිව්වේ මට ඒ ටික මිනිසුන්ට දීලා දවසක් ජීවත් කරන්න පුළුවන් ලුණු කැඳ එකක් හරි හදව ගන්න පුළුවන් නේ. එහෙම මං අවස්ථාවක මං කිව්වා. එතකොට සෑහෙන ඔය නිසල් තිවංකයි මැදිහත් වෙලා යමිල් ඒගොල්ලෝ මැදිහත් වෙලා මගේ ඔයාලෝ තව සෑහෙන පිටසක් ඉන්නවා මං මේ නම් වශයෙන් කියන්නේ ඒගොල්ලෝ මැදිහත් වෙලා ආයෙතර මගේ අර මං කරගෙන යන ටික කරගන්න chance එකක් හදලා දුන්නා. ඒ වගේම මං කිව්ව අර ගල් වගේම මල් හම්බ වෙනවා. මල් වගේම ගල් හම්බ වෙනවා මට මගේ මේ ගමනේ. එතකොට ඒ මොන තැන් වලද ඔය සෑහෙන අපහසාරව මේවා එහෙමත් වෙනවා. ඉතින් සෝෂල් මීඩියානේ ඕන තරම් වෙනවා. එතකොට ඒ වගේ වෙලා ඔය වගේ අවස්ථාවක මම කරන වැඩකට ඕන වෙලාවක වට වෙන පිරිසක් ඉන්නවා. සෑහෙන මතක් කරන්න ඉන්නවා මේ මතක් කරගෙන මේ ඔයාලා කියද්දි නම් සියයට මතක් වෙනවා. ඒ මිනිස්සු ඔක්කොම ඒ කියන්නේ විශ්වාස කරනවා එක තමයි මම විශ්වාසවන්තයෙක් වෙච්ච එක තමයි මම හිතන්නේ මට තියෙන මේ ලොකුම හයිය. දැන් ඔය අහපු ප්‍රශ්න 4-5කටම උත්තරේ මම විශ්වාසවන්තයෙක් වෙච්ච එක. ඒක තමයි. මම ඒක ඉස්සරහට තියෙනවා බව දන්නවා ඒක hinaවෙත් තියෙනවනේ. එන හම්බෙමු ජයවා. හරි. සතුටුයි. හරි.